අයිබෝන් එසේම වේවා අද උදේ ඉඳන්ම පුරුදු වෙලා තියෙන්නේ එසේම වේවා කියන්නේ මොකද සුබ අලුත් අවුරුද්දක් වේවා කියන්නේ ඉස්සලා අනිත් අය කියන හින්දා මම එසේම වේවා කිව්වා. ඔයගොල්ලොත් මම දන්නවා සුබ පතනවා කියලා අපිට බොහොම සුබ පැතුම් තිබ්බා සුඳුරු ආචාවට. රයිට්. අද මාර දවසක්. අද ජනවාරි 1 වෙනිදා ඉතින් කවුරුත් බොහොම උත්සවශ්‍රීයෙන් අද නිකන් අවුරුද්දේ මුල් දවස කියලා එකක් තියෙනවා. ඊයේ රෑ 31 රෑ 12ට කිරි උතුරන්න ඇති, රතිඤ්ඤ පොත්තු කරන්න ඇති, කිරිබත් කන්න ඇති, සතුටු වෙන්න ඇති, අරක්කු ටිකක් බොන්න ඇති, සමහරු ජාම නැගිටලා නැතුව ඇති. ගොඩක් අය නෙවෙයි පොඩ්ඩක් කට්ටිය. හරි. දැන් අද දවස හරි මරු. කියන්නේ මම මේ උදේ ඉඳන් ආපු ගමන් හිතන් ඉන්නේ දැන් මොනවා වෙයිද දන්නේ නැහැ වගේ නිකන් ගතියක් මට තේරෙනවා. හොඳ සුන්දර නාට්‍යකරුවෙක් අද ආරම්භ කරන්න අපි. අද මම හිතන්නේ 15 වෙනි වතාවට අපි මුණ ගැහෙන්නේ. සොඳුරු ආචාර්ය ජනවාරි 1 වෙනිදා කිව්වම ওই ජනවාරි 1 වෙනිදා පටන් ගන්නෙ ජනවාරි කියන මාසයේ පටන් ගන්නෙ මීට අවුරුදු 2467කට විතර ඉස්සෙල්ලා. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 450 තමයි මේක මේ රෝමානු දෙවියෙක්ගේ නමක් හැටියට ජීනස් ඕ ජානස් එහෙම කියනවා. ඉතින් නම් ප්‍රොනවුන්ස් කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ජනවාරි කියලා හැදෙන්නේ. හැබැයි ජූලියස් සීසර් මේ දවස් 30 තිබ්බත් මේ මාසේ දවස් 31ක් තියෙනවනේ ජනවාරි වල නේ. ජනවාරි 31ක් තියෙනවා. ඒ 31 වෙනි දවසේ එක්කව කරේ ජූලියස් සීසර් ක්‍රිස්තු පූර්ව 49 දී. එතකොට ඒකට අය කියලා මම දන්නේ එයාට මොකක් හරි වැඩි දවසක් ඕන වෙන්න පුළුවන්. තව වගේ ඉතින් සමහරලාට දැන් ග්‍රෙගෝරියන් කැලෙන්ඩරේ ගියා නම් එහෙම ඒකේ මුල් මාසෙ වෙන්නේ මාර්තු මාසෙ. ඊට පස්සේ ජූලියස් සීසර් මහත්මයා ජූලියන් කැලෙන්ඩරේ ගියා නම් පළවෙනි මාසෙ වෙන්නේ ජූලි මාසෙ. එහෙම තියෙනවා මොනවා හරි වෙලා දැන් මේක ජනවාරි 1 වෙනිදා. අද සුබ දවසක් සුබ වේවා. හැමදේම සුබ මුහුර්තයකින් පටන් ගන්න එක නරක නෑ. සමහරවල් මේකට විරුද්ධයි. ඉතින් අදත් තව දවසක් විතරයි. හෙට වෙන එක පරණයි. කමන්නේ. අලුත් ප්‍රාර්ථනා එක්කනේ පටන් ගන්න. අපි ප්‍රාර්ථනාවක් කරා සොඳුරු ආඥාව පටන් ගන්න සති ගානක් පුරා. ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙලා බව ඔබට වයිට් ෂොට් එකකට ගියොත් තේරෙනවා. මේ තියෙන අපේ අලුත් සෙට් එක. අද මැදිරි අලුත් වෙලා තියෙනවා. සොඳුරු ආඥාවටම ආවේනික වූ විශේෂ වූ පසුතලයක ඉඳන් අද වැඩ පෙන්නන්නේ. අද සොඳුරු ආඥාව නිකුත් කරන්නේ කවුද? රොඩ්නි වර්ණකුල. අයිවන් සුබ අලුත් අවුරුද්දක් වේවා. එසේම වේවා මට කියන්න වෙන්නේ මේක විතරනේ. එසේම වේවා. ඒ වගේම අපේ ශ්‍රී ලාංකික වාසී හැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අද මරු වැඩ ටිකක් මතක් කරන්න ඕනේ. අද දිගිනේ කියලා වාඩිලා ඉන්න පොඩ්ඩක්. ඊ රැට් ටිකක් නිදමල්ලා ඇදින ඔහොම සැටි වාඩිලා ඉන්න බෑ. නිින්ද යන්නේ අද බොහොම හාස්‍ය දනක දේවල් දී ගිරිරාජ් කෞශල්‍ය ප්‍රියන්ත සෙනවිරත්න ආනන්ද අතුකෝරාල ඊට පස්සේ අපේ කුමාර ඊට පස්සේ සියලුම දෙනා ඉන්නවා මෙතන. හිනා කාලා පැන යාමක් වෙන්න පුළුවන්. මොනවා වේද දන්නේ අපි කතා කරමු. සමහරලාට නාට්‍ය හරස්කඩක් හැටියට නාට්‍ය ජීවිතේ හරස්කඩක් හැටියට රොඩ්නි අයියාගේ අද දවසේ අපි එහෙම පෙත්තක් කපලා පෙන්නනවා. ඔබට ඇනිගන්ට අවසරයි අලුත් සෙට් එකේ හහපුරා කියලා අද ජනවාරි 1 වෙනිදා ප්‍රවීණයෙකුට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මේ අවස්ථාව ලබා දෙන්න ලැබීම අපේ සතුටක්. මේ වගේ බංකුණ හුරු ඇති. ගොඩක් කෝච්චි එහෙම ගිහිල්ලා තියෙන ස්ටේෂන් කෝච්චි වලත් ගිහිල්ලා තියෙනවා. අපේ විශේෂයෙන් මේ නාට්‍ය සෙට් වල මේ වගේ බංකු තියෙනවා. වෙලෙම තියෙනවා. ඔව්. තාරාවේ ගිලිති නාට්‍ය තිබුණා මට මතකයි. ඒ වගේ මේවා හුරු. ඉතින් අද මේ ජනවාරි 1 වෙනිදා දවසේ මුල්ම සොඳුරු ආඥාවට මට කැඳවීම ගැන බෙහෙවින්ම ස්තුතියි දුකා. අපි වපරෝ ප්‍රියන්තට කතා කරේ. මේ වපරෝ ප්‍රියන්ත කියන්නේ මොකද? වපරෝ කියන්නේ ඒ කියන්නේ මුල් ලකුරු අරගෙනනේ. වර්ණකුල පටබැඳිගේ රොඩ්නි ප්‍රියන්ත. වපරෝ ප්‍රියන්ත. හරි. අද අපි මොන වගේ දේවල්ද රොඩ්නි පෙන්නන්නේ? ඔබ කීපවටක් මම හිතනවා. ඔබ කීප විටක්ම අනිකුත් නිර්මාණකරුවන්ගේ නිර්මාණ සමග මෙතන ගොඩ වැදුනා. ගොඩ වැදුනා අපේ ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ජැක්සන්ගේ. එතකොට අපේ දයානන්ද සර් ගැන කතා කරපු වෙලාවේ එන්න ලැබුණා. ඉතින් අද සොඳුරු ආඥාවට මගේම දේවල් ගැන කතා කරන්න මම සූදානමින් ආවා. විශේෂයෙන් මගේ නාට්‍ය නිෂ්පාදනයක් වෙච්ච සාරංගා නැවෙන්නවිත් සහ මම රංගනෙන් දායකුණු අනිකුත් නාට්‍ය ගැන අපි කතා කරමු. දුකා. හොඳයි. එතකොට අර බොහොම සම්ප්‍රදායික පැනේ අද උදේ අහන්න ඕනේ මට කියන්න දෙන්නේ. දැන් වසර බර ගානක් වෙනවනේ. මම මට මේ රොඩ්නි ගැන මම වාගේ විකිපීඩියා එකට ගිහිල්ලා හොයපුවා මොකුත් නැහැ. මොකුත් නෑ. මම ඒකේ අකමැති කාරණයක් තියෙනවා. ඒ නිර්මාණය කරන එක හදා ලංකාවේ
ජනප්‍රිය විකට එක කියලා ඔබ හඳුන්වා දී තියෙනවා. ඒකට මම කැමති නෑ. ඔබ එහෙම සරල තැනක මා තියන්නේ නෑ. ඒ නිසා ඒක අයින් කරගන්න හෝ ඉවත් කරලා සංශෝධනය කරන්න පුළුවන් විකිපීඩියාට. ඔබේ නාට්‍ය ටික කිව්වොත් එහෙනම් මට වැඩසටහනේ අද ගොඩක් කල් ඒකට වෙනුවෙන් දෙන්න ඕනේ. නිකන් මම කියන් ආපුවාම මේ මාර බරපතල නාට්‍ය සහ චිත්‍රපට සංඛ්‍යා තාරාව ගිලිති සිංහ කොඩිය රාජසිංහ නරිවැනා වැනිසිය විලෙන්දා ආනන්ද ජාවනිකා මధుර ජාවනිකා ගුරුතරුව බිසෝ පැන්ස දෙකේ හංසයා සෙනෙහ බඩොලි මීපොර වැසියෝ රංගමණ්ඩල මේ කස කතාවක් ආටානාටිය සාරංගා නැවෙන් පාදර අසපුවා ආස්වන්දන වගේ නාට්‍ය උඩ හරියට ඔව් නාට්‍ය මේ වෙනකොට ඉතින් නාට්‍ය 45ක් විතර චිත්‍රපටි ගත්තා මහදන මුත්තයි ගෝලියරොත්තයි බහූතයෝ ක්ලීන් අවුට් රන් කෙවිට සිකුරුහත්තේ සර් ලාස්ට් චාන්ස් සීනාසුන ආදරෙන් ටිකිරි සුවඳ එතුමයි මෙතුමයි සුපර් 6 පීටර් වන් සීතා මංගාව සුප්‍රියන්දරේ හින්දරේ ගින්දරේ සුවද කොක්කා මයි නේම් ඉස් බන්දු නටන්න නැතුව දින්නා ඒවත් තියෙනවා ඔබ කියපු ගීත තියෙනවානේ බර ගානක් වැඩිපුරම නාට්‍ය ගීත වෙන්නේ නැති ඕ එහෙම නැතිවත් මං අහලා නැතිවත් තියෙන අප කොහෙද මේ යන්නේ අරලිය උයනේ බලාගෙනයි පෙම්බර දේවි ගැන බොහොම ජනප්‍රියයි බෑනන්ඩිය මගේ බෝදොස් කියා ඒක නම් අපි නාට්‍ය ගීතයක් දඟරවලිග ලපවානර දෙමස්සිනා දුගියනේ අහපල්ලා ඒ වගේනේ. ඔව් නාට්‍ය ගීතයි තව අලුතෙන් නිර්මාණය වෙච්ච සරල ගීතත් තියෙනවා ඔය අතරේ. ඔබ මේ වේදිකාවේ ඉන්න නැටුම, ගැයුම, රැඟුම එක ලෙසම පුළුවන් මිනිහා. එහෙම එක්කෙනෙක් වෙන්න තවත් බොහෝ අය ඇති නේද? ඔබ කෙනෙක් නමුත් ඔබ ඉහළම ගණයට වැටෙනවා. ඔව් ඉතින් මේ මං හිතන්නේ මගේ නාට්‍ය ජීවිත කතාව ආරම්භ වෙන්නේ ලූෂන් බුලත්සිංහල මහත්මයාගේ තාරාව ගිලිති වේදිකා නාට්‍ය 1981. හැබැයි මුලින්ම මං මාව අඳුරගන්නේ අනුලා බුලත්සිංහල මහත්මිය. එතුමිය මම ටවර් රංගහල පදනමේ 80 අවසානයේ නාට්‍ය පාඨමාලාවක් කරා ඉන්දියාවෙන් ආපු ශාන්ති නිකේතනයෙන් ආපු කතිකාචාර්යවරුන්ගෙන් මම හිතන්නේ ඒ කණ්ඩායමේ හිටපු ලාබාලම තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමයි ඒ වෙනකොට මම. ඉතින් එතනදී අපි කරපු ඒ ප්‍රොඩක්ෂන් වල රංගනය දැකලා තමයි අනුලක්කා මාව තෝරාගත්තේ. ඒ කාලේ දැන් මේ තාක්ෂණික උපකරණ තිබුණ නෑ දුක මට මතකයි 80 ඒ අගභාගයේ මගේ ලිපිනේ අරගෙන ටිකක් කල් යනකොට මට තැපැල්පතක් එනවා නාට්‍ය පුහුණුවක් සඳහා නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයට එන්න කියලා. ඉතින් එදා මම එතකොට නුගේගොඩට ඇවිල්ලා නැහැ. කොළඹින් මෙහාට ඇවිල්ලා නැහැ. ඉතින් බොහොම අමාරුවෙන් හොයාගෙන හරි අමාරුවෙන් රුපියල් 10ක්වත් ඒ කාලේ වියදම් වුණේ නැහැ නුගේගොඩට එන්න. ඉතින් එහෙම ඇවිල්ලා බලපුවාම නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ වේදිකාවේ කරක් ගහනවා මම එතකොට දන්න පුදුමාකාර දැවැන්තයෝ විජේ නන්දසිරි නීල් ලලස් ජයශ්‍රී චන්ද්‍රජිත් ජයලත් මනෝරත්න නිශ්ශංක දිද්දෙනිය ලූෂන් බුලත්සිංහල අනුලා බුලත්සිංහල පද්මිනී දිවුතුරුගම ගුණදාස කපුගේ මහත්මයා බුද්ධදාස ගණපති මහත්මයා අංගරචනෙන් මේ වගේ අය තමයි ඒ කාලේ හැමෝම පුහුණුවට එනවා අංගරචනා ශිල්පියා පවා නිතර මේ නාට්‍ය නිෂ්පාදනයත් එක්ක පුහුණුවත් එක්ක ඉන්නවා සංගීතකරුවා කොහොමත් ඉන්නවනේ ඉතින් මේ අය දැක්කහම මට පොඩ්ඩක් සසල වුණා මං බය වුණා කොහොම හරි ටික ඒගොල්ලන්ගේ මේ ජේෂ්ඨයෝ ටික මගේ චකිතය අයින් කළා. ඉතින් චූන්චෑන් චරිතය මම ආරම්භ කළා මගේ නාට්‍ය ජීවිතේ. දැන් ගිරිරාජ් කෞශල්‍යයි ප්‍රියන්ත සෙනවිරත්නයි රොඩ්නි වර්ණකොලයි බොහොම එකතු වෙන්නේ උසේ ප්‍රශ්නයක් හින්දාද? උසේ ප්‍රශ්නයක් ඒකත් මෙහෙම අපේ ස්වරූපයත් බලපානවා මොකද ඉතින් සමීපයි ඇන්ටන් ජූඩුත් හිටියා ඔව් ඇන්ටන් ජූඩුත් හිටියා ජූඩ ප්‍රියා ගිරා රොඩ්ඩා ඔහොම කියලා එහෙම හැදුනා මම මුලින්ම අඳුරගත්තේ ප්‍රියන්ත මට හම්බෙන්නේ 89 විතර වගේ බෝඩිම රූගත කිරීම කරන කාලේ වලලු සැනකෙලි කියලා ඔබට මතක ඇති ඒ නාටකයට මුණ ගැහෙන්න නමුත් මට ඒකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. ප්‍රියන්ත වඳුන ගන්නවා ඊටත් කලින් මම ජීවන් හඳුන්නෙත් මට වේදිකාවේදී මුණ ගැහෙන්නේ ඒ ගානමයිනේ. ඒක තමයි ජීවනුත් ඒ ගානමයි. ඊට පස්සේ ගිරා හම්බ වෙනවා කුමාර්ලියනගේ හම්බ වෙනවා ආනන්දතු කොරලා හම්බ වෙනවා ලක්ෂ්මී හම්බ වෙනවා ඒගොල්ලොත් ඔක්කොම එකම ප්‍රමාණයට. ඔබ හැමෝම මේ අපේ ලංකාවේ ප්‍රහසන කලාවේ එක පැතිකඩක් හැදුව පිරිස් හැටියටම අපි පිළිගන්න. ඒ ගැන කතා කරමු. අපි පුංචි ජවනිකාවක් නරඹලමු. ඔව්. නර්මලම් කැප්ටන් කපිතාන් සේලරුවනේ ඔන්න අපි ගොඩබිමකට ආවා මට පේනවා හැම දෙයක්ම පැහැදිලිව උස් පියස් කොළ පැතුරුයිස් ප්‍රදීපාගාර ගුදම් කාමර පර්ණ කාර් බානහල්
ඕ සමාවෙන්න. සෝභමාන සැන්දෑවක්. පේනමානයේ සිටින ඔබ සැමගේම අපි අවසර පතනවා. අපි අහිංසක සේලරුවෝ. අහිංසක කියන්නේ අන්තිම අහිංසක. දින සති මාස ගණන් මුහුද මැද්දේ කරක් ගහලා ගොඩබිමකට සේඳුනාම ඒක අපිට දැනෙන්නේ අපූර්ව අත්දැකීමක් හැටියට. ඒ වගේම තමයි මේ සොබා සොඳුරුව ගොඩබිමකට ආපුවම ඒ සතුට අතිශයින්ම වැඩි වෙනවා. අපිත් එක්ක ඉන්න අපූර්ව කණ්ඩායමක්. මේ අපූර්ව මිනිස්සු කණ්ඩායමත් එක්ක ඔවුන්ගේ විවිධ හැලහැප්පීම් දුක්ඛ දෝමනස් සතුට සොම්නස එක්ක යන ගමන හරිම අපූර්ව එකක්. මොන ප්‍රශ්නාවත් අපි ඉන්න එකට බැඳිලා මීමැසි පොදියක් වගේ හරියට කාඩ් කුට්ටමක කොළ වගේ අපිත් එක්ක ආසියෝ ඉන්නවා හේරෝ රැජිනියෝ රජවරු සත්තු සිව්පාව් හැම කෙනෙක්ම ඉන්නවා හැබැයි බූරෝ නෑ බූරු හොඳයි එවනම් අපි පටන් ගමු අපේ පළමු වික්‍රමය මේක උඩු ගුවනේ කරනම් කපිතන් ඔයා මොකද මෙතන කරන්නේ? ඔය තනිරෝදේ බයිසිකල් කරුවා මම බොරුකාරයෙක් වෙනවා මම මිනිස්සුන්ට තනිරෝදේ නෙවෙයි අන්න නැව ඒක තමයි අපි ආපු නෑඹිලියක හැඩයකට සුන්දර වස්තු මොනවද මේ කියවන්නේ අන්න සුන්දර වස්තුව ගිලා බහිනවා මොනවා නැව ගිලා බහිනවා අතේයනේ අතේයන්ට නෙවෙයි මහමූදට කොහමද එමුනේ කොහමද එමුනේ කෝ අපේ නාවිකයෝ කෝ අපේ වීර සේලරුවට මේ මාර සේලරු අන්න කට්ටිය එක්කම hina වෙවි නැව ඇතුළට වෙලා චිත්‍රපටියක් බලනවා මොනවා චිත්‍රපටියක් බලනවා ඇයි මුන් ඉන්නේ නැත්තේ කරදිය ඇයි මොන්නේ නැත්තේ සිදුරු ඉතින් ඔය කොහෙද දුවන්නේ ඇයි දැන් තමස කිව්වේ නැව ගිලා බහිනවයි කියලා අයියෝ පොඩ්ඩක් ඉන්න කලබල වෙනවනේ කියන දේ අහන්නේ පොඩ්ඩක් ඉන්නකෝ මං කිව්වේ අර චිත්‍රපටිය වෙච්ච දෙන්නේ මාත් බලන් හිටියා චිත්‍රපටිය දිහා ටිකක් වෙලා ෂෝ මාර රොමැන්ටික් ස්ටෝරි එකක් අපි දැක්ක ඔන්න නැව මෙහෙම හරිද මෙහෙම වේගෙන් ගියා ආර්ක්ටික් සාගරේ ඔහේ ආර්ක්ටික් සාගරේ රොමැන්ටික් නැව ආර්ක්ටික් සාගරේ ගියා ඔන්න එතකොටම කොල්ලා මේ මිනු ප්‍රේමයෙන් අන්ධ වෙලා අන්න එතකොටම කෙල්ල නැවේ උඩුතට්ටු උඩලා මේ නැවේ උඩුතට්ටු වල මේ බලගෙන සෝකේ බර අන්න මහමුතු මැද මහා ඉස්කන්දා මුණ්ඩ ලද්දට විලා ගල් එතකොට නැව හැපුණ අයිස්කන්දේ නෑ කොල්ල හැපුණ කෙල්ලගේ මොකද ප්‍රේමයෙන් අන්ධ වෙලා හිටියේ මේ පිරුකොළ ඇති මම දැන් මේ ප්‍රසංගේ පටන් ගන්න ඇදුවා විතරයි පටන් ඔය ආවේ වැරදි වෙලාවේ කණ්ඩායමට එන්න කියනවා හරි කණ්ඩායමට එන්න කියනවා එමනම් අපි පටන් ගමු තනිරෝදේ බයිසිකලේ චාරිකා වසමින් මඩවාලුකා වෙල්ලි කුමුදු විලසලදිය දිනමින් කිඩලාසිකා මල්ලි පුබුදු රජස වැඩිය වසමින් මඩවාලුකා වෙල්ලි කුමුදු විලසලදිය දිනමින් කිඩලාසිකා පල්ලි පුලුදු අනස බුදිය සොයමින් කිඩ ජාලිකා අල්ලි මෝදු සදිස විදිය අදිමින් දඩ මාලිකා පල්ලි පුලුදු අනස බුදිය සොයමින් කිඩ ජාලිකා පිපුණු සමන් මල් රේණු සලාලා සුවඳයි වැල්ල පුරා නටන තුරුවැල් බඳ සොලවාලා පරදයි රැඟුම නුරා පිපුණු සමන් මල් රේණු සලාලා සුවඳයි වැල්ල පුරා නටන තුරුවැල් බඳ සොලවාලා පරදයි රැඟුම නුරා
සිතින් රන් රාන් කුරුල්ලා නරකයි විදිනු මරා සුදන ලෙසින් දැන් සමගි දමින් අපි බැඳෙමුයි භේද හැරා බුදින සිතින් රන් රාන් කුරුල්ලා නරකයි විදිනු මරා සුදන ලෙසින් දැන් සමගි දමින් අපි බැඳෙමුයි භේද හැරා සුදන ලෙසින් දැන් සමගි දමින් අපි බැඳෙමුයි භේද හැරා සුදන ලෙසින් දැන් සමගි දමින් අපි බැඳෙමුයි භේද හැරා අද ජනවාරි පළවෙනිදා බොහොම සුබ දවසක් හැටියට හැමෝම සලකන අද ගොඩාක් වැඩ අලුතෙන් කරන්නට හිතන අලුතෙන් ප්‍රාර්ථනා කරන දවසන්නේ. හැබැයි අද ඉරිදා දවසක් වුණ නිසා ඔයගොල්ලෝ ගොඩක් අය රාජකාරී මට්ටමේ නෑ අද ගෙදරනේ. ඒ නිසා ඒකත් නරක නෑ. බොහෝ වෙලාවට සමහර මේ පුද්ගලික ආයතන ගොඩක් අය ජනවාරි පළවෙනිදා කොහොමත් වැඩ පටන් ගන්න නැහැ. දෙවෙනිදා වැඩ පටන් ගන්න. ඒ පළවෙනි දවසේ ඒගොල්ලන්ට බොහොම පූර්ණ නිදහසක් ලබා දීලා තියෙනවා. අපේ අලුත් මේ නාට්‍ය පසුතලයේ මෙන්න මෙතන තියෙනවා දැන්වීම් පූර්වක්. මේ දැන්වීම් පූර්වට අපේ ඉස්සරහට නාට්‍යකරුවන්ට තමන්ගේ පෝස්ටර් එවන්න පුළුවන්. ඒ අදාළ සුමාන තියෙන නාට්‍යවල පෝස්ටර් අපි මේකේ ගහනවා. අද වෙනිකන් අපිට තිබ්බඩියක් ගහුවේ. අද පෝස්ට් එකක් අරගෙන අපි කාටවත් ආරාධනා කරේ නැති නේද? රයිට්. එතකොට දැන් මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්නේ අපි අද සොඳුරු ආඥාව නිකුත් කරන්නේ රොඩ්නි වර්ණකුල සමග. ලබන සුමානේ හරි විශේෂ වැඩක්. රොඩ්නි අයියා අපි විජේ නන්සිරි මහත්මයා ගැන කතා කරනවා. එතුමා ගිය අවුරුද්දේ අපිට වෙච්ච ලොකු අලාභහානි ගණනාවක් තිබෙනවා. ඒ තමයි ශේෂ්ඨයට පණ්ඩිත අමරදේවයන් වැනි අය සහ නාට්‍ය ශේෂ්ඨයට ගත්තොත් විජේ නන්සිරි වැනි අය විමල් කුමාරද කොස්තා ලයිස්ට් ගොඩාක් එතන බොහෝ අපේ ප්‍රවීණයන් පහුගිය වසරේ අපාතන විය. නමුත් අපි ලබන සතියේ සොඳුරු ආඥාව නිකුත් කරන්නේ විජේ නන්සිරි වෙනුවෙන්. එතුමා වෙනුවෙන් කියන්නේ අනිවාර්යයෙන්ම මම හිතන්නේ ලැබෙන ඉරිදත් ඔබ ලබන සතියේ වෙනවා මෙතන. විජය ගැන කතා නොකරම බෑනේ. ඔව් ඒ නිසා ලබන සතියේක සම්පූර්ණ අපි යොදවනවා දේවිකා මිහිරානි මැතිනිය සමග ප්‍රවීණයන් රසක් එතුමන්ගේ නාට්‍ය ජවනිකා සමගම අද වර්තමාන රංගපාන අය එහි රංගපායි. ඒ ලබන සතිය. රයිට්. දැන් අපේ රොඩ්නි වර්ණකුල දෙසට හැරුණොත් එහෙම ඇලෝයි වර්ණකුල මහත්මයා කොහොම දක්ෂ රංගදරයෙක් ඔබේ පියා ඒ කල්හි. ඔව් මට මතකයි මම පුංචි කාලෙදීම කියන්නේ බහතෝරන කාලෙදිම තාත්තව මම විවිධ ස්වරූපින් දකිනවා. එක කාලයකට ඔන්න රැවුල නැහැ. තව කාලයකට රැවුලක් එක්ක දකිනවා. ඒ දැන් මතක් කරනකොට මේ මතකයේ ගෙනිච්චාම ඈතට ඒ තාත්තා ටීටර් වල කරන චරිතත් එක්ක තමයි මම දැකලා තියෙන්නේ. ඉතින් තාත්තා මාව පුහුණුවීම් වලට ගෙනියනවා. ඒවා බලන් ඉන්න මට තාම මතකයි පරණ මාස්ටර්ලා තීනු මාස්ටර්, එපිපානේ මාස්ටර්, ඔය වගේ හෙන්රි ජයමා මහත්මයා, රිචඩ් පලිවර්ණ ගමේ හිටපු ලාවුස් මාස්ටර් මේ කට්ටියගේ තිබුණ කල්යාණී නාට්‍ය සංගමය කියලා. ඒ කල්යාණී නාට්‍ය සංගමෙන් අනිවාර්යයෙන්ම අවුරුද්දක් අවසානයේ ටීටර් එකක් පෙන්වනවා. විශේෂ සාන්තුර කතා තියෙනවා. දුක ඒවට කියන්නේ වාසප්පු කියලා. වාසප්පු. දැන් සන්නිකුලා වාසප්පු කිව්වොත් සාන්ත නිකලස් චරිතය ගැන තමයි මේ කතන්දරේ. සෙබස්තියන් වාසප්පු කිව්වොත් සාන්ත සෙබස්තියන් මුනිවරයා ගැන. සාන්ත අන්තෝනි වාසප්පු ඔය වගේ එහෙම තියෙනවා. වාසප්පු කියන නමින් තමයි ඒක සඳහන් කළේ. ඉතින් පැය ගණන් පැය 4-5 යනවා. ඉතින් මේවල ඒ සාන්තෝරයා ඉන්නවා. ඉතින් රෝම අධිරාජ්‍යයේ දියෝක්ලේෂියානු, මක්ෂිමියානු ඒ අධිරාජ්‍යවරු ඉන්නවා. හරි ලස්සනයි. ලස්සන ඇඳුනුත් එක්ක පොල් කොටන් උඩ හදපු වේදිකාවල තමයි මේ ටීටර් බොහෝ විට වේදිකා ගත වෙන්නේ. ඉතින් තාත්තගේ ටීටර් මට මතකයි. ඒ ආభాෂය තමයි ඉතින් මට ලැබුණේ. තාත්තත් ගමටම ඇහෙන්න සින්දු ගායනා කරපු කෙනෙක් විශේෂයෙන්. තවරෝහ රංගහලෙත් රංගන ශිල්පියෙක් කියලා. ඔව් තාත්තා ඔබ තවරෝහ රංගහලට සම්බන්ධ වෙනවා. ඉතින් මේ ඒ 1978 හෙන්රි ජයසේන මහත්තයා අර සිරිසංග බෝනුෘතිය නැවත නිෂ්පාදනය කරනකොට එහි ඔය වෙළඳ පිරිස අතරට හිටියා මගේ මාමයි කැමිලස් ජයකොඩි තාත්තයි.
ඉතින් ඒ හරි ආසාවෙන් තමයි සිරිසංග ඔව් මම පොඩි මන්තරයක් මතුවලා මෙතන තව චරිතයක් බස්සන ඩුස් ගාලා. ඔව් මතුරුම එන්නේ නැද්ද නිකන් එහෙම චරිතයක සුවඳ බොක් ගාලා මෙන් ආවා. ආවා ටිකක් ලක්ෂ්මිය වැඩි ලක්ෂ්මිය අලුත් අවුරුදු ජනවාරි පළවෙනිදා සරස්වති වගේ ලක්ෂ්මියක් තියෙන්න ඕනේ නැත්තම් නාට්‍ය නිෂ්පාදකින් නැති වෙනවා. ලක්ෂ්මී දමයන්ති කාලයකට පස්සේ ආයිපන් ලක්ෂ්මී. ආයිබෝන්. ඔයා දැක්කේ නෑ සෑහෙන කාලෙ විදේශගත වෙලා ඉන්නේ මම හිතන්නේ හිටපු ගමන් ඇවිල්ලා එනවා. ඔව් මං. අර එන්නේ නාට්‍යයට හොඳ නමක් හිටපු ගමන් ඇවිල්ලා එනවා වගේ. සාරංගා නැවෙන්නේ වගේ. හිටපු ගමන් ඇවිත් යනවා. ඔව් කොහොමද අවුරුද්දකට සැරයක් හෝ දෙසරයක් අනිවාර්යෙන් එනවා. ඒනකොට අපි එකතු වෙන හැම අවුරුද්දෙම ඉතින් මේ අපේ දීර්ඝකාලීන මිත්‍රත්වය නිසා අපි හැමෝම එකතු වෙලා අද ඒ නිසාම ආරාධනා කරා ලක්ෂ්මීට න්‍යාය මේ හොඳ අවස්ථාවක් නිසා ලක්ෂ්මිත් ඇවිල්ලා ඉන්නවා. විශේෂ හේතුවක් වෙන්න ඇති. කොහොම හරි ඒ නිසා මම මේ විශේෂ අවස්ථාවට ඇයට එන්නට කියලා කිව්වා. කියන්නකෝ රොඩ්නිගේ මතකය මතක් කරලා දෙන්න අපිට ඕගොල්ලෝ හැම ඒ කාල සිටම මිතුරන් සගයන් ගජයන්. ඔව් රොඩ්නිගේ මගේ මිත්‍රත්වයට මේ වසරට ඇත්තටම වසර 30ක් සපිරෙනවා. මම රොඩ්නිව මුලින්ම දකින්නේ මුණ ගැහෙන්නේ 1986 දයානන්ද ගුණවර්ධන මහත්මයාගේ ආනන්ද ජවනිකා කියන නාට්‍යයෙන්. ඒ කාලය තුල මම වැඩිම චරිත සංඛ්‍යාව කියන්නේ මම වේදිකාවේ හිටියා නම් මම වැඩිපුරම රංගපාලා තින්නේ රොඩ්නි එක්ක. ඒ වගේම මම මුලින් වේදිකාවට සම්බන්ධ වෙන්නේ රොඩ්නි ඉන්න නාට්‍යයකට. මම මේ රටෙන් පිටත් වෙන දවසේ 3:30 ෂෝ එක කරලා ඇමරිකාව බලා පිටත් වෙන්නේ රොඩ්නිගේ සාරංගා නැවෙන්නවිත් 3:30 නාට්‍ය දර්ශනය කළා. 6:30 කරේ කවුද? 6:30 සුජානි 6:30 වාදේශිකාවක් හිටියා. ඔව්. මේ අර ආනන්ද ජවනිකා නාට්‍යයේදී ඔය දෙන්න එක්ක ජවනිකාවක් රඟපානවද? නෑ අපි හිටියේ ඇත්තටම නර්තන කණ්ඩායම. දැන් මේ ලක්ෂ්මිත් එක්ක තව තිදෙනෙක් හිටියා ගෑනු අය. ඒ ශාන්ති වජිරයි ශිරාණි අක්කා. ශිරාණි එහෙම ඔව්. රංජිත යගේ නෝනා. අපි ඉන්නවා අර පංචතූරේ නාදයට බන්දුල විජේවීර ප්‍රධානියා. මම ජීවන් හඳුන්වන්නේ සමාන් ගුණවර්ධන හර්බර්ට් දයාසිල අපි හතර දෙනා. ඒ එතකොට හතර දෙනා අර පහයි අපි නාට්‍ය ගෙනියන්නේ මේ අපි කණ්ඩායම් දෙක තමයි. ඒක කියන්නේ අත්තල් ගායනයේ නර්තන කණ්ඩායම සහ සෙට්ස් මාරු කරන්නේ චරිත වලට සෙට්ස් ඔව් ඔව්. ඉතින් ඒ ඔක්කොම මේ මොකද දයානන්ද සර්ගේ ආනන්ද ජවනිකා නාට්‍ය හරි පුදුම හරියට නිකන් සීන් එකෙන් සීන් එකට මාරු වෙනවා රූපරාම. ඒක කෑල්ලක් රංජිත් ඇයත් ඉන්නේ ඒක උඹට නිකන් ගායනා කරලා පෙන්නපු පොඩි මතක තියෙන තැනක්. වචනයක් එහා මෙහා වුණාට වසන්ත ගුණවර්ධන මහත්තයා ඇවිල්ලා මල්ලී ගන්න. මල්ලී පුබුදු ආනන්ද ජවනිකා නාටකේ. මෙතුමියත් එක්කම ගායනා කරනකොට හරි ආසයි. මොකද අද වෙන රංගනයක් කරන්නේ නැහැ මේ ලක්ෂ්මී. අපි වැලකෑප හරි හරි. මම කැමති වුණා නැගිටින්න. වැලකෑපැබිලා කියන ගීතේ ඕක සර් ඩී.බී. ජයතිලක විසින් රචනා කරපු ගීතයක්ලු. එතුමාගේ මිත්‍රයෙක්ගේ ගෙදර ඉඳලා තියෙනවා පබිලිස් කියලා සේවකයෙක්. එයාගේ මොනවා හරි ඉතින් පොඩි දේවල් දකින්න නැති දැකලා තමයි මේ ඔය සර් ඩී.බී. ජයතිලක කිව්වා මට මතක් වුණේ ජෝබ් වික්‍රම මහත්තයා මාත් එක්ක ලස්සන කතාවක් කිව්වා. ජෝබ් වික්‍රම මහත්තයා ඒ කාලේ නමට කැමති නැල්ලුනේ ජෝන් අබේ වික්‍රම නම. කොල්ල ඉස්කෝලේ ගියාම ජෝන් වැල් ජෝන් කියනවලු. එන්න දවසක් ගෙදර තාත්තා හරි සරයලු ජෝ මහත්තයා මේ නම වෙනස් කරන්න ඕනේ අම්මේ කියලා හැමදාම වඬනකොට මේක කියන්න බෑලු අම්මලු ගිහිල්ලා තාත්තට කියන්නේ හවස පොඩ රිලැක්ස් වෙලා බලලා මේ මහත්තයා අර ළමයා මේ කියනවා මොකද්ද කියන්නේ මේ නම පොඩ්ඩක් අප්සෙට්ලු මොකද්ද ජෝන් අබේ වික්‍රම කිව්වාම අවුට ගියාන් සර් ඩී.බී. ජයතිල කියලා දාගන්න කිව්වලු ඒ කාලේ හොඳ නමක් ඒ කියන්නේ. ඒ ඩොන් බහරොන් ජයතිලක නේ. එහෙමනේ. හරි ඒ වැලකෑපබිලාගේ කතාව. අපි ලක්ෂ්මී ආරාධනා කරනවා පොඩ්ඩක්. ඒකේ අපි ගායනයක් ගායනය කරමු නේද? වැලකෑපබිලා ගීතේ. තුසින් වසන හේනේ දැන් කාලේ ඉසං අප්පුගේ පුත් මම පබිලේ ගසින් වැටුණු වැල කුණකට ආලේ අසන්න මහතුනි මට වුණු අවුලේ අසන්න මහතුනි මට වුණු අවුලේ ලාබෙට ලැබුණාට පුහු පොල් කෑවා ඒ පිට වැලකුණකුත් ඇද බෑවා මේවට බඩබුම් මාගෙන ආවා කෑමට නරකයි
කොයිවත් මේවා මොකද අපි සෝදානමෙන් හිටගන්නේ නෙවෙයි මම හතකහනිය මතක් කරේ. හැබැයි මට මේ පුදුමේ මේ ලක්ෂ්මීට අවුරුදු 30කට කලින් ඒ ගීතේ ගායනා මතකයි. ඉතින් හරි හොඳයි අද ජනවාරි 1 වෙනිදා පේනවනේ අපි රසය අපි දියුණු තියුණු කරගෙන යනවා. අද 10 මාර්ගම් වැඩසටහන තියෙනවා. ඒක හරි භාග්‍යය තමයි පැය භාගය අපිට වැඩි වෙනවා. අද විතරයිලු හැබැයි. ජනවාරි 1 වෙනිදා. නමුත් කමන්නේ බෝ අයගේ ඉල්ලීම තියෙනවා. තව කාලේ දීර්ඝ වුණාට කමන්නේ මේක ලමුත් ඉතින් වැඩි වුණාමත් වැඩක් නැහැ මේ ටික හොඳයි. ඔව්. නේද? එතකොට මේ අද දුරකථනයෙන් අවස්ථාව ලබා දෙන බවට අපි මොකද ජනවාරි 1 වෙනිදා නිසා අපේ නිෂ්පාදකතුමා පැවසුවා බලමු. තාම මට කිව්වේ නෑ දුරකථන අංකයක් මොකක්ද කියන්න. මම ලියුම් අයලා දෙනවා බොහොම ගොඩක්. ඒ ලියුම් වල කිය යුතු දේවල් තෝරා බේර අපි කියවන්න. ලියුම් කියන්නේ බොහොම ඉල්ලීම් තියෙනවා සහ පොත් එලි දැක්වීම වගේ දේවල් තියෙනවා. අපි කිව්වා නාට්‍ය හා නාට්‍ය රංග කලාව හෝ රූකඩකරණය හෝ මපට් කලාව මේ සියලු මේ ප්‍රසංගික කලාවට අදාළ ඕනෑම දෙයක කෘතීන් තියෙනවා අපිට වන්න. අපි ඒ පෙන්වා දෙන්න කැමතියි. ඒවා මිලදී ගන්න වාන්නා මේවා කියවනවා නම් හරි හොඳයි. ඒ වගේම උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ දරුවන්ට නාට්‍ය රංග කලාව කරන දරුවන්ට අන්නේ රසවින්දනය කරන්න ඕනෑම දරුවෙකුට ඉදිරියේදී අපි නාට්‍යමය වැඩපිළිවෙලක් සූදානම් කරමින් තියෙනවා. නාට්‍ය නොමිලේ පෙන්වීමේ වැඩපිළිවෙලක් අනුග්‍රහ කිරීම එක්ක. හරි දැන් අතරින් පටන් ගමු. දැන් මතක් කරන් යන් ඊට පස්සේ රොඩ්නි ඒ කියන්නේ මෙහෙමයි. අපි දැන් අපේ මගේ නාට්‍ය ජීවිතේ පටන් ගන්නවා 1986 දා ඉඳන් ඉතින් දිගින් දිගටම ඊට පස්සේ වෙන නාට්‍ය වලින් රතු හෙට්ටකාරී නරි බෑන නාට්‍ය මම අවුරුදු 16ක් ගමදීනිය කළා. රොඩ්නිත් එක්ක තමයි මම ඊට කලිනුත් ඔව් මම 1986 සම්බන්ධ වෙන්නේ රොඩ්නි සම්බන්ධ වෙන්නේ 1991 ඒ හා සම්බන්ධ රසවත් සිදුවීමකුත් තියෙනවා. මේක කාටවත් අපහාසයක් නෙවෙයි. කියන්නේ මට මතකයි අපි මේ දයානන්ද ගුණවර්ධන මහත්මයාට දැන් ජීවත් වෙලා ඉන්න කාලෙම රොඩ්නිව නරි බෑන නාට්‍යට සම්බන්ධ කරගැනීමේ බොහෝම ලොකු ආශාවක් තිබුණා. ඉතින් දැන් මම මුලින් සම්බන්ධ වෙන්නේ ලෙස්ලි රත්නායක අයියත් එක්ක. ඊට පස්සේ දැන් අපි මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ එක දවසක් රොඩ්නිටත් එන්න කියලා රිහර්සල් එකක් දානවා නරි බෑන නාට්‍යයට. ඕක ආරංචි වෙනවා ලෙස්ලි අයියට. ඊට පස්සේ ලෙස්ලි අයියත් එනවා රිහර්සල් එකට. ඉතින් මන්ද රොඩ්නිට ඔක මතකද කියලා. ඊට පස්සේ මේ ඉතින් දයානන්ද සර් බොහොම නිහතමානී මිනිස්සයානේ. ඊට පස්සේ අපි ලෙස්ලි අයත් එක්කම රිහර්සල් එක කළා. ඒ නාට්‍ය කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ පසු කාලීනව රොඩ්නි ඒ කියන්නේ දයානන්ද ගුණවර්ධන මහත්මයාගේ ඒ සැබෑ නොවුන සිහිනය සැබෑ කරනවා නැවත නරි බෑන නාට්‍යයට සම්බන්ධ වීම තුලින්. ඊට පස්සේ අපි අවුරුදු ගණනාවක් එකට රඟපෑවා. ඒක තමයි ඉතින් බොහොම සුන්දරයි. සුන්දර මිත්‍රයෙක්, හිත හොඳ යාළුවෙක්. කලාලුවේ නලු නිලි සම්බන්ධතාවයට වඩා දුර ගිය හොඳ මිත්‍රත්වයක් සහෝදරත්වයක් අපි අතර අදටත්. තරහ ගිහලා නැද්ද රොඩ්නියට? රොඩ්නිට තරහ වෙලත් නැද්ද? කේන්ති ගිහිල්ලත් නැද්ද? මාත් එක්ක නෑ. කෑන්ති යන වෙලාවල් තියෙනව නැතුවනේ. මම අහගන්න ඉන්නවනේ කට්ටිය අහගන්න මට ඉන්නවා මේගොල්ලෝ. ඊට පස්සේ මේ මිත්‍රත්වය නිසා තමයි සාරංගා නැවෙන්නවිත් නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. ඔව් ප්‍රධාන වශයෙන් ඉතින් ලක්ෂ්මී ඇතුළු තව හිටියා නිලියෝ ගොඩක්. ඒ අර ඒක බොහොම සුන්දර අත්දැකීමක්. අර උසේ ප්‍රමාණයට වඩා මේ අපි තුල හදවත උසට එහා ගිය බැඳීම. හදවත්වල බැඳීම. ගිරා ප්‍රියා ජෝඩ එහෙම එකක් තියෙනවා. රයිට් අපි ජවනිකාවකට ගිහිල්ලාමු නාට්‍යමය ජවනිකාවට ඊළඟට අපි මම හිතන්නේ ලෑස්ති වෙලා තියෙන්නේ ඔබේ සාරංගනාවේ ඇවිත් නාට්‍යම ජවනිකාවට අපි ආරාධනා කරනවා. මම මුලින් කිව්වා වගේ මේ සප්තමා සාගරයේ තරණය කළ ගොඩබිමකට සේන්දු වෙන එක හරිම අපූර්ව අත්දැකීමක්. ඒක නිකන් හරියට විවිධ ලලනාවන් සමග ප්‍රේමයෙන් මුසපත් වෙනවා වගේ. එකකට එකක් වෙනස්. සුන්දර අසුන්දර හොඳ නරක හැම දෙයක්ම තියෙනවා. හැබැයි ඉතින් මේ නැවට කතා කරන්න පුළුවන් නම් ඒවා කතා කරලා කියාවේ හරිම අපූර්වට. නමුත් ඉතින් අපේ වාසනාවට එහෙම නැවකට කතා කරන්න බෑනේ. ඒ නිසා අපි කතා කරමු. අපි කතා කරමු. එලක්කා පොඩ්ඩක් අම්මේ මං දවස් ගාණක් බලාගෙන හිටියා මේ වගේ නැවක් ගොඩ බීමට සේන්දු වෙනකම්. මේ ඇවිල්ලා තියෙන නිකන් එල කිරි වගේ දාන්න අත. මොකද? දාන්න අත. උදේ පාන්දර මහාගන්තුක සත්කාරයක්. එහෙම තමයි වෙන්න ඕනේ. එහෙම තමයි. ජාතීන් අතර සහයෝගිතාවය, බෞමික අඛණ්ඩතාවයේ විතණ්ඩය. ලොරන්සෝද අල්මේදාගෙන්ද අපේ රටට නැවෙන් ආපු හැමෝම කිව්වේ හොම් බයිලා තමයි. බර වචන වලින් තමලා ගහලා අපිව බය කරන්නේ. ඒ දැන් බෑ ඒසෙල්ලා මොකද භාෂාවේ ගැට ඔක්කොම ලිහලා දාලා නිකන් නූල් බෝලේ වගේ දිගේරලා තින්නේ නූල් බෝලේ වගේ. ඔයා කවුද? ඈ? නූල් තේරුම් ගන්න එපා.
අපි රටින් රටට යන සංස්කෘතික තානාපතිව. අන්න නියම පොයින්ට් එකට ආවා. රටකින් රටකට යන්නේ අන්තිම හොඳ වැඩක් එළකිරි වගේ වැඩක්. හැබැයි ඒකට පාස්පෝර්ට් වීසා තියෙන්න ඕන. බලන්න ගමු ලිය කියවිලි. සමාවෙන්න ඔබතුමා මේ ආගමන විගමනාංශේ. වර්ධවා තේරුම් ගන්න එපා. අපි මර්චන්ට් සීමන්ස්ලා නෙවෙයි. ඒ කියන්නේ වෙළඳ සේලරුවෝ නෙවෙයි. අපි ගාව සූදුරු මාදුරු වසාවාසි ගම්මිරිස් නෑ. අපි ගාව තියෙන සර්කස්. සර්කස්. ඒවට ඉතින් වීසා ඕනේ නෑ. රටින් රටට යන්න පුළුවන් ඕනම තැනක. ඔය ඒක ලෝක සත්‍යයක්. ලෝක සත්‍යයලගේ ලෝකයි ලෝක සත්‍යයෙන් ප්‍රශ්නයක් නෑ මේ කෙලින්ම අපි ප්‍රශ්නෙට බහෙමු enter the question. ලෝකා කෙලින්ම මට කියන්න එන්නකෝ. ඔය කොල්ලෝ ගල් කරනවානේ. ෂිට්. මොනවද මනුස්සෝ මේ කියන කතා? පල් කතා කියන්නේ පතේරුණාද? පල් කතානේ මොන දිහා බැලුවම කියන්න පුළුවන් ලෝකා ගල් කරනවා. ඒකවත් දන්නේ නැහැ නේ කියන්නේ ලෝකා රටකින් රටකට හොරෙන් අරන් ගිහලා එතන ගල් කරලා එනවා කියන්නේ අන්න ඒකට තමයි. ලෝකා පාස්පෝර්ට් වීසා ඕනේ නැහැ. ඒකට ලෝකා ගල් කරලා එන්න උලන් ටගන් ගාලා. ලෝකා මෙහෙන්න කොහෙද යන්නේ සඳ එන්න කොහෙද? ඔව්. මම යනවා පාස්පෝර්ට් වීසා ගේන්න ඔයට පෙන්නන්න. අනේ මට ඕන පාස්පෝර්ට් වීසා එකක් නැහැ ලෝකා. මාව කොහේ හරි රටක ගල් කරලා දාන්න රත්තරන් ඔය ඉතාලි ජපන් ජර්මන් කොරියා කොහේ හරි කමන්නේ ඩුබායි අබුඩුබායි කොහේ හරි මාව ගෙලිම දාන මාලදීවන්ට මොල්ඩිස් ප්ලීස් අපිට මෙතන කරන්න ලොකු රාජකාරියක් තියෙනවා. ඒක මනෝ රමණීය සුන්දර කාර්යයක්. අන්නේ රාජකාරිය ඉවරුණාට පස්සේ මම බලන්නම් අර කිව්වා වගේ කොයි හරි මොකක් කරේ එහෙම කරන්න පුළුවන්ද කියලා. thank you දාන්න බකායද ලොක්කා ඇත්තමයි මට ලොක්කා මොනවද මේ කියන්නේ කියලා හිතා ගන්න බෑ. ඇත්තටම මේ නැවෙන් අපේ රටට මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා මට හිතා ගන්න බෑ. අපි මේ නැවෙන් රටට ගෙනියන්නේ මොනවද කියලා පූර්ව දැනුම් දීමක් කරන්නේ නැහැ. ඔබටම පුළුවන් මේව දැක බලාගෙන රස විඳ ගන්න. රසවිද එහෙනම් කන්න බොන්න තමයි ගෙනල්ලා තියෙන්නේ. බඩට. කන්නේ බඩටනේ. අපි දෙන්නේ බඩට නෙවෙයි. සැනහෙන්න හිතට. හිතට. ඒක හරිය අපබ්‍රංශ කතාවක් නේ හිතට. අපි ගාව තියෙනවා ලස්සන සින්දු. එල්ල කිරි කාමේ නම් සින්දුවක් නැගලෙන සින්දුවක්. නැගලයන් සින්දුවක්. නැගලෙන එකක්. මොනවද ගහන්නේ? ගහන්නේ මොනවද? අපි සින්දු ගහන්නේ. සින්දු ගායනා කරනවා. තාලයට, ශ්‍රුතියට, සංගීතයට අනුව. ගායනා කරමුද එහෙනම්? අනේ දෙන්නකෝ ලස්සන එළකිරි වගේ සින්දුවක්. ඔන්න එහෙනම් බලලා අහලා රස විඳලා තමන්ම ආස්වාදේ කරගන්න. එළකිරි. සුන්දර වතනුඹ සුන්දර තඹර මල පිම්බර වේ සඳු පෑයුසේ මෙපුර රන් කුඹුසේ දිලෙනාති සරයුග රියසකසේ වැනෙනා පුළුලු කුල දිමුතු දසන් පෙළ පිපිලාමුව කමල සිනිදු සුමුදු චවි කල්යාණිය රණීන සිනිදු වරල බැඳ සැලෙනාසේ සෙමර නර්තන සොබනා පිරිවර මැද රඟන නර්තන සොබනා පිරිවර මැද රඟන සුන්දර තඹර මල පිම්බර වේ සඳු පෑයුසේ මෙපුර රන් කුඹුසේ දිලෙනාති සරයුග රියසකසේ වැනෙනා පුළුලු කුල නන්දන රුවිනා රාජිනියනි මෙපුර පෙම්බර වෙමිනා තෙපලන විට තෙපුල කොයි වෙන අඟනා සරි වෙන මගේ රැජින කොයි වෙන අඟනා සරි වෙන මගේ රැජින සුන්දර වතනුඹ සුන්දර තඹර මල පිම්බර වේ සඳු පෑයුසේ මෙපුර රන් කුඹුසේ දිලෙනාති සරයුග රියසක
සේමයි වැනෙන පුලුලු කුල කොහොමද බලාගත්තද? අපේ මේ අපේ රංගන ශිල්පිනියට ස්තුති කරන්න ඕනේ තරංගා කුමාරී. බොහොම දක්ෂ රංගන ශිල්පිනියක් අපිට අද රටේ නර්තන වේදිනියක්. ඉක්මනට අපි බ්‍රේක් එකට යනවා. ඉතින් දැන් ඔන්න දුරකථනයෙන් කතා කරන්න 77 22 44 වැරදුනා මම හිතන්නේ. 277යි 44යි 22 හරි 23 හරි. මේකට කතා කරන්න ටක් ගාලා සුබ පදන්න පුළුවන් කලාකරුවන්ට නාට්‍යකරුවන් වේදිකා නාට්‍යකරුවන් විශේෂයෙන්ම ඕන්න සුබ පදන්න කතා කරන්න ඔය අංකයට ආනන්ද අතුකෝරාල ඇවිල්ලා ඉන්නවා. අපි බ්‍රේක් එකට ගිහිල්ලා එන ආයිබෝන්. ආයිබෝන්. සෝදරු ආඥාවාද නිකුත් කරන්නේ රොඩ්නි වර්ණකුල සමගයි. රොඩ්නි වර්ණකුලගේ නිර්මාණ ගැන බලමින් කතා කරමින් ඔහුගේ මිතුරු සමාජය කියන්නේ මේ ඔහු තමයි ශ්‍රේෂ්ඨ සිටි මිතුරු සමාජයේ එක්ක කතා බහ කරමින් සිටින්නේ අපි. මම හිතන්නේ මේ අපි සොඳුරු ආඥාව ඇත්තටම නාට්‍ය හරං කලාව ඉගෙන ගන්න අයට පමණක් නෙවෙයි රස විඳින අයට ද නාට්‍ය කලාව ගැන නොදන්න අයටද ඒ අදාළ නැති අයටද අදාළ වෙයි. වගේ අපිට දැන් තේරෙන්නේ රට පුරා අපි යනකොට අපිට එන ප්‍රතිචාර බලපුවාම තරුණ මහලු හැමෝම මේක බලන බවක් ඉරිදා උදේ නිසා තරමක් දුරට අපිට හැබැයි දහම් පාසල් යන අය මම දවසක් කිව්වේ දහම් පාසල් යන පුතෙක් මේක බලනවා හොඳ විස්තරයක් මට කිව්වා මම අහුවා දහම් පාසල් යන්නේ නැද්ද කිව්වා ඉතින් රිවයින්ඩ් කරලා බලනවා මේ වගේ දේවල් තියෙනවා නේද අනික තමයි ITN අපි බලුවොත් එහෙම ගිහිල්ලා ITN එන්ටර්ටේන්මන්ට් කියලා ගැහුවොත් එහෙම මේ YouTube එකට ගිහිල්ලා මේ ප්‍රෝග්‍රෑම් සීරීස් එකම අප බලන්න පුළුවන්. ඒ හැමදේම අද වැඩසටහන හෙට උදේ වෙද්දී අප්ලෝඩ් වෙනවා. ඒ හින්දා මේ සම්පූර්ණ වැඩසටහන නිදහසේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ITN FM දැන් මේකත් එක්කම තියෙන අපි අහන්නේ ITN FM නේ වගේ ඒකේ ඉරිදා නැත්නම් අදම හවස 7ට රෑ 7ට මේක ප්‍රතිවිකාශ වෙනවා. අද වැඩසටහන නෙමෙයි මීට සති දෙකකට ගිය වැඩසටහන තමයි අද රෑ යන්නේ. එහෙනම් අහන්න පුළුවන්. කියන්නේ අපි අහලා බලමු කියලා කියන්නේ අපි කියන්නේ එහෙමනේ අපි බලලම අහමු කියලා කියන්නේ. එතකොට බලපු එකක් නැවත අහන්න හම්බ වෙනවා ඔයගලන්ට. හරි. දැන් රොඩ්නි සමග එකෙක් ඇවිල්ලා නේ. රොඩ්නි කෝ පොඩි චරිත මාරුවකට ගියා මම. හරි කමන්නේ නැති වෙලාවේ ඔය දෙන්න ආපේක හොඳයි. කුමාරලීනගේ අයිබෝන් දුක. සලායිබෝන් කියවට ආයෙත් ආයිබෝන් ආරම්භ කරලා ඉතින් ඔය දෙන්න දැන් නැති වෙලාවේ chance එකක් දෙන්න හොත්ත දේවල් ටික කියන්න පුළුවන්. රොඩ්නි ගැන කේලම් ටිකක් අහන්න ඕලාවට. කියමු. හරි නෑ නේද එක ප්‍රෝම් එකේ ගිහිල්ලා හරි. කියන්නකෝ. කතා කියන්න ඕන කේලම් කියන්න. ඇත්තටම රොඩ්නි කේලම් තියෙන ගොඩක් තියෙනවා කියන්නේ. ඉතින් මුළු රටම දන්නවා ඒවා. ගොඩක් කියලා. ඇත්තටම මට හම්බෙන්නේ රොඩ්නි ඒත් මමයි රොඩ්නි එකම කාලේ තමයි 81 82 මුල් දශකයේ තමයි අපි වේදිකාවට එන්නේ. නමුත් එකට රඟපාන්න ගොඩක් කාලයකට අපිට මුණ ගැහුන්නේ නැහැ. නාට්‍ය ගදී ටෙලි නාට්‍ය ගදී. නමුත් නිතර මුණ ගැහෙනවා. ඒ කියන්නේ නාට්‍යකරුවන් අතර සුහදතාවයක් ලොකුවට තිබුණානේ කුමාරේ කාලේ අපි. දැන් කුමාර මට හම්බෙන හලාවත අපි රොඩ්නිටත් කලින් අපි දෙන්න පස්සේ රොඩ්නිගේ මිතුරන් වෙනවා. කොහොමුණත් රොඩ්නිගේ නාට්‍ය තියෙනකොට අපි යනවා බලන්න. අපේ නාට්‍ය තියෙනකොට රොඩ්නි එනවා බලන්න. හැම පාරම හොඳට කතා බහ කරලා මොකක් හරි දෙයක් අපි නාට්‍යයක් කරමු අලුත් දෙයක් කරමු කීගේ කතා හිටියා. නමුත් මම හිතා අවුරුදු 20ක් 15ක් විතර ගියා සාරංග පටන් ගන්න ඉතින් කීගේ හිටියට. ඒ සාරංග තමයි අපි එකතු වෙලා කරේ. ඊට කලින් ටෙලි නාට්‍යවලදී සහ වේදිකාවේදී මුණ ගැහුණා කීප වතාවක්. කුමාර කියන්නේ ඊගාව කියන්නේ කුමාර කියන්නේ ඉතල පොඩි අවස්ථාවක් දෙන්න දුරකථනයේ ඉන්නවා අපේ එක්කෙනේ නේ දෙන්නෙක් ඉන්නවා දුරකථනයේ. ආයිබෝන් සුබෝදයාසනක් සුබ අලුත් අවුරුද්දක් වේවා. වේවා සුබෝදයාසන. ඔව් කවුද මේ? එසේම වේවා. ඔව් එසේම වේවා. අහන සුබ අලුත් අවුරුද්දක් වේවා. රොඩ්නි අංකල්ට විශේෂයෙන්ම මේ සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කවුද මේ කතා කරන්නේ? ඔබ මේ දුවගේ නම මොකද්ද? ජයනි. ජයනි දුව රොඩ්නි අංකල්ට ඔන්න සුබ පතනවා. ඒ වගේ හැම දිනාටමත් ITN එකේ කාර්ය මණ්ඩලයට හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. හොඳයි ඔයගොල්ලන්ට එසේම වේවා එසේම වේවා. ඊළඟට තව කවුද ඉන්නේ? ආයිබෝවන්
තව කවුද ඉන්නවා? ආයිබෝන්. හෙලෝ. ඔව් මේ කවුද ආයිබෝන් සුබ අලුත් අවුරුද්දක්? සුබ අලුත් අවුරුද්දක්. කවුද මේ? සුබ අලුත් අවුරුද්දක් මම සුනන්ද සිල්වා. හොඳයි. ඔය ටීවී එකේ සවුන්ඩ් එක අඩු කරන්න කියන කාට හරි එක ටිකක් පහුවෙලා ඇහෙන්නේ මම හිතන්නේ. හොඳයි. ඔය දැන් මගේ ඇහෙන්නේ දැක්කද ආන් හරි. එහෙනම් ඒක අඩු කරන්න try පැටලෙනවා. හොඳයි කියන්න ඔබේ සුබ පැතුම කරන්න. හෙලෝ. ඔව් මම හිතන්නේ ටීවී එකේ ඇහුම්කන් නොදී මට කෙලින්ම ටෙලිෆෝන් එකෙන් ඇහුම්කන් දෙන්න. එතකොට හරි වැඩි ඈ. දැන් කියන්න මොනවද කාටද කොහින්ද මන්ද කාටද සුබ පතන්න ඕනේ? හොඳයි මම හිතන්නේ පොඩි වැරදීමක් කරගන්න අපි දුරකථනට ආපුවම පොඩ්ඩක් ටෙලිවිෂන් එකේ හද්ද වැඩි වුණාම මේ වෙන තරංගමාලා යන වෙලාවල් දෙකක් තියෙනවනේ. ඉතින් එතකොට ඒක ටෙලිවිෂන් එකේ ඇහෙන වෙලාවයි අපි ටෙලිෆෝන් එකේ ඇහෙන වෙලාවයි දෙකක්. මේ දෙක පැටලුනහම අබ්ලික් වෙනවා නේද? ඒ නිසා පරිස්සමෙන් ටෙලිෆෝන් එක කතා ගන්න. ඔය කියලා ටික කියලා දෙයක් කිව්වනේ මම. දුගා මට රොඩ්නි හම්බුනේ මම 1984 වේදිකාවට එනකොට මට 86 දී මේ සුන්දර මිනිසා මට හම්බුණා. අපි දෙන්න හේවුඩ් එකේ හැමදාම බස් එකේ එන්නේ. ඇවිල්ලා තනකොළ පිටින් ඉන්න ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ පැන්ස දෙකේ හංසයා පුණිවට. එදා ඉඳලා අද දක්වා අපි දෙන්න බොහොම සූදශීලීව කිසිම අමනාපයක් නැතුව හොඳින් ජීවිතය ගත කරනවා. අමනාපයක් උනේම නැද්ද කවදා? මම දන්න තරමට අද වෙනතුරුත් මේ එනතුරුත් වෑන් හිරුත් කිසිම අමනාපයක් නැහැ. ඒ තරම් සුන්දර. ඒතකොට එහෙනම් ඒ රොඩ්නි අයගේ වෙඩින් එකට ගියේ නැත්තේ? එතන පොඩි අවුලක් තියෙනවා. හැබැයි තමනපුන් නැහැ. දුක්ුණා. ආපුවම අමනාපුණා කියලා. ඉතින් එතන ඉඳලා දුගා මම රොඩ්නිගේ නාට්‍ය කීපයක සාරංගන වෙන්න ඇවිත් එතකොට නාට්‍ය කීපයක මම රොඩ්නිත් එක්ක වැඩ කරනවා. එදා මෙදා තුර තවමත් අපි දෙන්න සුන්දර විදියට ආසයි. ගොඩක් දෙනෙක් ඉතින් මේ අපි දෙන්නගේ සම්බන්ධය තියෙද්දි මේ සමහරව මගෙන් දුරකථනය සහ පාරේ දාන මචං රොඩ්ඩා මං කොයිද රොඩ්ඩා අපේ නේ මචං ඉන්නේ. ඒ මොකද ඒ තරම් මේ අපි දෙන්න බොහොම ලෙන්ගතුයි කියන එකද නිතරම මේ ගිරා ප්‍රියන්තලා ආනන්දලා නිතර කෝල් කරලා එහෙම ආනේ. ඒ තරම් ඉතින් බොහොම සුන්දර මිනිස්සු මට හම්බුනේ. මම හිතන හොඳ බැතිමත් කලාකරුවෙක්. එයත් එක්ක නිර්මාණ දැන් නාට්‍යනේ ගොඩක් සම්බන්ධ වෙන ඊට මේ බාහිර දේවල්ුත් කරලා තියෙනවා ඔය දෙන්න. අනිවාර්යයි. ඔව් අනිවාර්යයි. මතක් කරන්න ඕන විශේෂයෙන් රොඩ්නි නළුයා කියන චරිතයට පිටිපස්සෙන් රොඩ්නිගේ දැවැන්ත චරිතයක් තියෙනවා. බොහෝ දෙනා නොදන්න අපි ඔහුගේ රුයින් විතරනේ දකින්නේ ගොඩක් වෙලාවට රඟපෑමෙන්නේ. ඊට එහා ගිය එකක් මම හිතන්නේ කලාවට සමාජයට කරන මෙහෙවර අනබිබන ඔව් අපි යනවා සමහර ගොඩක් වැඩසටහන් වලට උත් එක්ක ඔය ළමා වැඩසටහන්ද වැඩිහිටියන්ටද සංස්කෘතිය ගැනද කලාව ගැනද නාට්‍ය ගීතාවලිය ගැනද නාට්‍ය ගැනද බොහෝ දේවල් ගැන ඕනම හැබැයි දක්ෂයෙක් කියන්නේ ඕනම මට්ටමක පුංචි දරුවා ඉඳලා වයසක මහලු තැනැත්තා දක්වා ඔහු කතා කරන්න පුළුවන් පැය ගාණක් වුණත් පැය ගාණ ඕල් ද රවුන්ඩ් නළුවා. ඔව්. ඒ කුසලතාවය සහ ඒ ඇගීම අනිවාර්යයෙන් කුමාර මට කිව්වා මොකක් හරි වෙන දෙන්න කවල වෙන වැඩකුත් කරා කියලා මේක වැඩි ප්‍රසිද්ධ නැහැ උනාට මේ මොකද්ද රහසක්. ඔව් රහසක්. කියලා හැබැයි රොඩ්නි ඉන්න වෙනවානේ. ඔව් රොඩ්නි වගේ ඉන්නලා මේ කිව්වා. වෙන අපි මට හිතෙන්නේ ජවනිකාවට ගියොත් අපි හොඳයි. අපි ඊළඟට සූදානම් කරලා තියෙන්නේ ලෑස්ති ඇති කියලා මම හිතනවා. ලෑස්ති. ලෑස්තිය? ලෑස්ති. හරි. අපි එකත් බලමු. කවුද? මං මේ මිනිමරුවෙක්. එන්න ඇතුළට. මිනිමරුවෙක් කියලා කිව්වනේ. මං ඔයාව මරලා යන්න කියලා ආවේ. මාව? ඇයි? ඇයි කියලානේ මට මං වාට වෙඩි තියලා යන්න ආවේ. ඔයාගේ අතේ පිස්තෝලයක් තියෙනවද? මට මොකටද පිස්තෝලයක්? හරි. කමක් නැහැ. මගේ අතේ එකක් තියෙනවා. ඒක ප්‍රමාණවත්. ඔන්න මං දැන් ඔයාට වෙඩි තියන්න යන්නේ. මට? ඇයි?
ඇයි කියලා අහන්නේ? දැන් ගෑණි ඉතින් දුවපන්. දුවන්න? ඔව්. මං තමුසට වෙඩි තියන්න හදනකොට මරණ බයට තමුසට දුවන්න හිතෙන්නේ නැද්ද? මරණ බය? මොකද්ද? ඒකවත් දන්නේ නැද්ද? මම මෙහෙම තමුසෙව මරන්න හදනකොට තමුසට ඇති වෙන බය. ඒක තමයි මරණ බය. ඉතින් මට එහෙම එකක් එන්නේ නෑනේ හලෝ. එන්න නැත්නම් ගන්නවකෝ. ඔන්න මම වෙඩි තියන්න යන්නේ. පොඩකින. අන්න දැක්කද? නැහැයි කියලා කිව්වට මරණ බය තමුසට ටිකක් හරි තියෙනවා. අන්න ඒ ටික ගන්නවා. එතකොට මට තමුසව හොඳට මරන්න පුළුවන්. මේ මං ඔහෙට පොඩ්ඩක් ඉන්න කියලා කිව්වේ බයකට නෙවෙයි හලෝ. එහෙනම් මට hina යන්න එනවා. ඒකයි. හිනාව කියලා කිව්වට ඒක හිනාව නෙමෙයි. ඒක තමයි බය. මරණ බය. දැකලා තියෙනවද තමුස්සේ මිනිස්සු මරණ බය ඇති වුණාම මෙන්න මෙහෙම hina වෙනවා. අන්න එහෙම hina වෙනවා. එතකොට මට තමුස්සේ හොඳට මරන්න පුළුවන්. අන්න මට එහෙම එකක් එන්නේ නෑ හලෝ. මේ මම වැදගත්කම ගරු කරන මිනිමරුවෙක්. ඒකින බොරුවට හරි බය වෙනවා. මේ මල් ළඟ ඔය බොරුව කියන එක නෑනේ. එහෙනම් තමුස කොහොමද මෙච්චර කල් ජීවත් වුනේ? බොරුවක් තමුන් ළඟ නැහැ කියන එකත් අමූලික බොරුවක්නේ. ඈ මගේ මරුන් කන්න එපා. මාව මරන්න උඹ? එව්ව කොහෙද මාත් එක්ක? දැනගනි මම මොහොම භයානක මිනිමරුවෙක්. මං වගේ මිනිමරුවෙක් ඉන්නකම් තවත් මිනිමරුවෙකුට මතුවෙන්න පුළුවන් කියන එක හිතන්නවත් එපා. ඉක්මන් කරපන් ගෑණියේ. එහෙම ඉක්මනට යන්න දෙන්න බෑ. ඇයි? ඇයි කියන්නේ? මං ගෑණියක්. ඉතින් කියන්නේ මරන්න කලින් මාව දූෂණය කරන්නේ නැද්ද? මරන්න කලින් මාව දූෂණය කරන්නේ නැද්ද? මොකද? මං කියපු දේ ඇහුන්නේ නැද්ද? ඇහුණා. කන් ඇහෙන්නවද? ඇහෙනවා. ඒ වුණාට මම මේ කල්පනා කරනවා. අන්න ඔයා නියම තැනකට ආවා. කල්පනා කරනවා. හොඳට කල්පනා කරන්න. බලන්න ඒක මොනතරම් වැදගත් වචනයක්ද කියලා. හොඳට කල්පනා කරන්න. ඔයා හොඳට කල්පනා කරනකොට ඔයාට තේරෙන්න ගන්නවා ඔයා මාව මරන්න හදන්නේ ඇයි කියලා. මම මේ කල්පනා කළේ ඒ ගැන නෙමෙයි ගෑණියේ. එහෙනම් මං කල්පනා කළේ තමුසව දූෂණය කරලා මරනවද නැත්නම් මරලා දූෂණය කරනවද කියලා. හරිම සාධාරණයි. හරි. මොකටද? ඔන්නම මගුලකට. ලෑස්තියන්. මගුලකට. අන්න නියම වචන එළියට ආවා. ඕන මගුලකට. හරි. එන්න. කරුණා කරලා විවේකයකට යන්න කරුණා කරලා. රයිට් අපි සොඳුරු ආඥාව නිකුත් කරමින් ඉන්නේ මේ අර බයෙන්ම විවේක කාලය ඇතුළතදී මුකුත් නරක දෙයක් සිද්ධ වුණේ නැහැ. නාට්‍ය ජවනිකාවකින් අපි කර කරේ. සොඳුරු ආඥාව අද රොඩ්නි වර්ණකුල සමගයි අපි නිකුත් කරන්නේ. අර මං කිව්වා වගේ ලබන සතියේ විජය නාන්දුසිරි කියන අපේ අපිට තවමත් නොමැරි සිටින කෙනෙක් හැටියටම හිතෙන අමරණීය මිනිසා ගැනයි කතා කරන්න තියෙන්නේ. ඉතින් බොහොම කලාකාරයෝ එදාට එකතු වෙයි. සොඳුරු ආඥාවට තමන්ගේ නාට්‍ය දින පිළිබඳ දින සහ ඒ වකවානුත් දන්නන්න පුළුවන් නෝටිස් බෝඩ් එකේ ඒවා දාන්න පුළුවන් වෙනවා ඉස්සරහට. අපි ප්‍රවෘත්ති බලලා එමු ආපහු. සොඳුරු ආඥාව අද 10 අමාරණකම් යනවා. 10 අමාරණකම් ඔබට මේක නැදලා ඉන්න පුළුවන්කම තියෙනවා. රොඩ්නි වර්ණකුල සමග අර හිටපු දෙන්නත් දැන් ඉන්නවා. තුන් දෙනාම එකට තියාන කතා කරන්න හදන්නේ. අජතුන් කට්ටු වගේ ඉන්නවා. දැන් මේ කුමාර කියනවා ඕගොල්ලෝ මේ නාට්‍ය සහ ඒවට වඩා වෙනස් පොඩි සයිඩ් බිස්නස් උත් කරනවලු කියලා. මේ කිසිම සම්බන්ධ නැතිව මේකට.
ඒකේ මේකයි දුක බිස්නස් එක මෙහෙමයි. දැන් අවුරුදු 30 ඇතුළත ඒකත් ඇට්ටෙනවා ඒ බිස්නස් එක. මේකයි. කවුරුත් නොදන්න දෙයක් මේ සොඳුරු විනිසා කරනවා මේ අහිංසක දුප්පත් ඉස්කෝලේට තාමත් දුප්පත් ඉස්කෝලේට ගිහිල්ලා පොත් බෙදා දීම් කරනවා. අපි දැන්ට අවුරුදු 5ක නෑ මේ දැන් මේ 7 වෙනි එක අපි කරන්නේ. සෝරි 7 වෙනි එක අපි කරන්නේ. ඉතින් ඒව කවුරුත් අපි ඒක කියලා ප්‍රසිද්ධ කරලා එහෙම යන්නේ නැහැ. ඒකට අපි සියලුම අය සම්බන්ධ ප්‍රසිද්ධ කරනවා. නෑ හැබැයි වාද්‍යංගේ මාධ්‍ය ප්‍රකාශක බවට පත් කරලා ගිරා ප්‍රියන්ත ආනා හැබැයි මේ අපි හොඳ වැඩක් මතක් කරන්න ඕනේ ජූන් ඉන්න කාලේ අපි 2010 තමයි පටන් ගත්තේ. ඒ මුල්ම එතකොට ප්‍රියන්ත ගිරා අපි ඔක්කොම මේ ආනන්ද සීල දෙනා ගියේ මඩුවන්වල ඉස්කෝලේට ගියේ. එතනින් තමයි පටන් ගත්තේ. මොකද මඩුවන්වල ඉස්කෝලේ අපිත් එක්ක අපේ හිතවතෙක් හිටියා ඉන්දික රාමනායක ඔය දයානන්ද සර්ගේ නාට්‍ය වල නරි බෑන ආනන්ද යවනිකා මధుර යවනිකා වල පසුතල ශිල්පියෙක් හැටියට ඉන්නේ. ඔහු ඉගැන්වුවේ ඒ ඉස්කෝලේ. ඉතින් ඉන්දික මල්ලි කිව්වා මේ අනේ අයියේ පැත්තේ දරුවෝ හුඟක් වෙලාට ඉස්කෝලේ එන්නේ නැහැ. එන්නේ නැති හේතුව පොත්පත් නැහැ. හුඟක් දෙනෙක් කුඹුරු වැඩට යනවා. අතරත් සල්ලි හම්බ වෙනවා. ඒ නිසා තවත් ඒකට උනන්දු වෙනවා. ඉතින් ඒ නිසා මේ පැත්තට අපි පොත් බෙදා දෙමු කියලා. කිව්වට විශ්වාස කරන්න අපි මේ ප්‍රියන්තලා ගිරාලට මතක ඇති මුල්ම උත්සවයට ගිහිල්ලා අපි පොත් බෙදා දෙන්න ජාතික ගීය කියනකොට අපි සීරුවෙන් ඉන්නවා. අපිට තේරෙනවා මෙහෙම එක එක මෙහෙම වැටෙනවා. කියන්නේ ළමයි දෙතුන් දෙනා මෙහෙම වැටෙනවා. ඒ කියන්නේ කෑම බීම උදේ ආහාරයක් නැතුව. ඉතින් එහෙම ඉස්කෝලක් තියෙනවා. ඒ ඔබේ මනුස්සකම ගැන අපේ මේ ගෞරවය නෑ මං කියන්නේ මේ අපි හැමෝම හැමෝටම මේක හැමෝගේම වගකීම යුතුකමක් අපි ඒ වගේ දේවල් කරන එක. අපිට කෙනෙක් කියනවා සුබපදන්න ආයබන්. සුබෝදෑසනක් සුබ අලුත් අවුරුද්දක්. එසේම වේවා. ආයබන්. ආයබන්. දුක ඇහෙනවද? ඔව් ඇහෙනවා. මං සුබපදනවා දුක එතකොට අපි IT එකේ සීමිත හත. විශේෂයෙන්ම නාට්‍ය කලාව වෙනුවෙන් ඔබට මේකට මම හිතන්නේ මහා විශාල දෙයක් මේ අද නාට්‍ය කලාවට එහෙම මේ සරා නේද? ඔව් මම කොතලාවල ආයෝ සරත් කොතලාවල රංග වේදිකාව නාට්‍ය කලාව වෙනුවෙන් එහෙම ගොඩක් කරන්න තිය අද කාලේ මෙහෙම මේ ප්‍රධාන channel එකකින් මෙහෙම කරන එක ගැන මම බොහොම සතුටු වෙනවා අපිට කතාව. ඒ වගේ මම උපපතනවා අපේ ප්‍රවීණයන් පිටෙනෙක් ඉන්නවා නියයියා එතකොට ආනන්ද අයියා කුමාර අයියා ප්‍රියන්ත අයියා ගිරා අයියා ඉන්නවා පිටපස්සේ ප්‍රියන්ත අයියා ගිරා අයියා වෙනවා බොහොම සන්තෝෂයි අලුත් අවුරුද්දේ මෙහෙම දකින්න ලැබීම ගැන බොහොම ස්තුතියි සරත් කොතලාවල ඔබත් මම හිතන්නේ අපේ පරම්පරාවේ ඉන්න දක්ෂතම රංග ශිල්පියෙක්. අපි අනාගත ජෝ අබේක්‍රම කෙනෙක් දකිමින් සිටිනවා ඔහුගෙන්. එහෙම සුබ පැතුම් අපිට එන ගමන් අපි මේ අර මගේ මොකද මේ දැන් දුගා ඒක තව එකක් තියෙනවා මේ පොත් බෙදාගෙනත් එක්කම තව මම කරනවා මේ හලාවත අවුරුදු 7ක් තැලිසීමියා කියන දරුවන් වෙනුවෙන් වැඩසටහනක්. ඒ දරුවෝ අවුරුදු 20ක කාලය තමයි ආයි කාලේ තියෙන්නේ. ඒ වැඩසටහනේ නියම හැටියට රොඩ්නි තමයි වැඩේ පටන් ගන්න. ඒකත් අපි අවුරුදු 7කඩවා අවුරුදු 7ක් හලාවත රෝහලෙන් කරපු විශේෂයෙන් ડોક્ટર ලක්කුමාර ප්‍රනාන්දුට අපි ස්තුතිවන්ත වෙනවා. එතුමා ඒ වැඩේ ගෙන ගියා. ඉතින් අපි තැලසීමියා දිනයටත් යනවා ඊළඟට නත්තල් උත්සවයටත් යනවා. මේ අපි කන්නේ හැමෝම කන්නේ ගිරා ආනන්ද ලක්ෂ්මී රත්නශීලා පවනි ඔය පිරිස. ඒ ගියාම ඉතින් ඒ දරුවොත් එක්ක ගත කරන කාලේ හරිම සුන්දරයි. හැබැයි දැන් මතක් කරන්න ඕනේ එහෙම අපිත් එක්ක ඒ කාලේ පොඩි කාලේ හිටපු දැරිවියා දැන් කැම්පස් එකේ හරිම සන්තෝෂයි. ඒ දරුවා ඒ කියන්නේ දැන් අර ඔය කියන සීමාව ඉක්මවා ගිහිල්ලා මානසිකව සුවපත් වෙලා ඉන්නවා. මට කතා කරලා කියනවා නාට්‍යකරණය කරන්නෙත් දුවා. ඉතින් රොඩි මාමේ මේ අහවල් සින්දු කොහමද මේ අහවල් නාට්‍ය මොකද්ද ඔය වගේ හරිම සන්තෝෂයි මේ මම හිතන්නේ ඒ වගේම දැන් මම දැන් තව ඔය රහස පිට උන්නේ නැහැ ඒ අනිත් රහස තමයි දුගා මේ දැන් මේ රොඩ්නිගේ මේ මම නාට්‍ය රඟපාන අතරේ මම රොඩ්නිගේ මේ නිෂ්පාදන කාමනා කවුරු හැටියට මම වැඩ කරනවානේ. ඉතින් මෙයා මේ සමහර උත්සව බාර දෙනවා මේ වෙන අමතර දේවල් වෙඩින් උත්සව වෙඩින් ඩිරෙක්ටර් කෙනෙක් අවමංගල උත්සවය තමයි වෙඩින් මංගල උත්සවය. ඉතින් ඕකේ මම රොඩ්නිගේ දුවගේ වෙඩින් එක වෙලාවේදී වැඩේ මට බාර දුන්නා. ඉතින් මම ටයිකෝඩ් ගාගෙන වෙඩින් එකට රොඩ්නි මට ෆයිල් එකක් දුන්නා. ඉතින් මම ෆයිල් එක අර
කෝල් එකට මේ සංගීතවේදී රංජිත් බාලසිරි මහත්තයා අන්න ප්‍රොඩක්ෂන් මැනේජර් එනවා වෙඩින් එකේ ප්‍රොඩක්ෂන් මැනේජර් එනවා කියලා ඒ තරමට ඉතින් ඒවත් බාර ගන්න. ඔව් ඒක සල්ලි හම්බුන්නේ නැහැ සල්ලි නම් හම්බුන්නේ නැහැ ඉතින් ඒ වගේ තමයි සින්දුක් කතාවකුත් තියෙනවා මම කරේ. මොකද්ද? ගීතත් ඔයගොල්ලෝ මේනේ අදාළ නැති ගීත ගායනා කරනවා හිටුවා. ඒක මේ තරග සිතු කියන්නේ නෑ හරි බොහොම ලස්සනට ගීත මෙයා රහසිගත කොහොම ටිකද එළියට දානවා. අද කියන්න බෑනේ. ඉතින් සමහර දේවල් ගොඩක් වෙලාවට මේ ආනන්දලා ගිරාන ප්‍රියන්තලා මේ උඟක් දේවල් අහන්නේ මෙයාගෙන් තමයි. කොහොමද මේ දැන් මේක වෙන්නේ කොහොමද මෙහෙම වෙන්නේ කියලා. එයා තමයි කියන්නේ. ෆයිල් ඔක්කොම එයා අතේ. ඔව් ෆයිල් එයාගේ. අන්තිම ෆයිල් එකත් මාගා තියෙන්නේ. හොඳයි අර මගුල් ගෙදර පස්සේ තිවර කල්ලේම අපි ඊළඟ වැඩේට යන්නේ ඉතලා මගුල් ගෙදර ආවේ නෑලු නේ රොඩ්නියාගේ නෑ ඔව් මම 86 ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයාගේ පැන්ස දෙකේ හංසය ඔහුගේ පළවෙනි නාට්‍ය නිෂ්පාදනයේ පැන්ස දෙකේ හංසයට මම සම්බන්ධ වෙනවා එතන තමයි මම කුමාරව හඳුනාගන්නේ ඒකේ තව හිටියේ අනෝමා කුමුදුනි ජැක්සන් ඇන්තනි ගාමිණී හෙට්ටිආරච්චි ශ්‍රීනාත් මද්දුමගේ සරත් පීරිස් ශ්‍රීනාත් මද්දුමගේ රොඩ්නියා ඉන්නකොට කොහමද උස ලෙවල් එතකොට ශ්‍රීනාත් උස වුණාට ඉරටේ වගේ ඔව් ක්‍රීඩකයට තෝරාගත්තේ යා මාලි ජයවීරගේ ඉතින් අපි පිරිස පුරුදු පුහුණු වුණා මට මතකයි පංචායුධ නාට්‍යේ නම් ප්‍රියන්තමයි නෝ ඒ දෙන්නගේ තියෙනවා පිටිපස්සට ගිහලා උස බහිනවා ඒ 89 පංචායුධ අපි නිෂ්පාදනය කරන්නේ 89 ද කොහෙද ඉතින් ඒ වගේ එතනේ තමයි කුමාර වඳුර අවුරුදු 30ක් තමයි එනකොට පැන්ස දෙකේ හංසයේ නාට්‍ය ගැන මම හිතන්නේ අපි ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ වැඩසටහනේදී කතා කළා ඔය 88 89 තිබුණ අර බොහොම භයානක භීෂණ කාලයේදී පාරේ ගියේ එකම නාට්‍ය බස් එක පැන්ස දෙකේ හංසය හරි අපි මට ආසයි ඔබ දැන් අර කිව්වා වගේ දැන් වෙනස් ගීත ගැන කතා කරලා තියෙන නිසා ඔබ ගායකයෙක් හැටියට මහා ගීත සංඛ්‍යාව ගායනා කරලා තියෙනවා නාට්‍ය ගීත මෙන්න නාට්‍ය නොවන CD එකකුත් මේව කරන්නේ ඔව් දෙකක් ඔව් අර මේ අරක ඉවරයක් කළේ මගුල් කතා ඉවරද මගුල් කතා ඉවරයි ඒකෙන් මේ වෙච්ච සංගතියක් තියෙනවා ඊට පස්සේ මෙයාට තව කියන්නේ අපිටම අදාළ නොවනම අපේ හිතවතුන්ගේ වෙඩින් එන්න දරුවන්ගේ වෙඩින් ඩිරෙක්ටර් පෝස්ට් එක හම්බුණා. කුමාර ඇවිල්ලා ඒ වැඩේත් කරලා දෙන්න කියලා. වැඩේ හොඳට කළා කියන්නේ. හොඳට කරලා. ඔව්. සල්ලි නැතුවනේ කරන්නේ. අද මේ සුබ පතන්න අපි අවස්ථාවක් දීලා තියෙන නිසා දුරකථනයට ඇවිල්ලා ඉන්න ආයිබෝන් කවුද මේ? හෙලෝ. ඔව්. ආයිබෝන්. ගායන ගණකදාර. ගායන ගණකදාර අපගේ ප්‍රවීණ සංගීතවේදියා මේ තව රූම් එකක් අපි. ඔව්. ආයිබෝන් ගායන සුබ අලුත් අවුරුද්දක්. සුබ අලුත් අවුරුද්දක් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක්. හරිම සන්තෝෂ දවසක් සහ මේ ලස්සන වැඩසටහනක්. බොහොම සුදු. ඉතින් මේ ජෝඩ් මම ආදරය කරන චරිතයක්. ඒ වගේම පුතා ඔයත් බොහොම හොඳට වැඩසටහන කරනවා. සියලු දෙනාටම සුබ පතනවා අලුත් අවුරුද්දේ මේක තාතාව ලස්සනට කරගෙන යන්න බොහොම ස්තුතියි. ඔව් ඉතින් මේ ගයාන් ඇත්තටම ඔබත් නාට්‍ය ශාස්ත්‍රයේ බොහොම දැනන්ත සංගීත කරුවෙක් හැටියට විතරක් නෙවෙයි ඔබ රංග නළුවෙක් හැටියට අපිත් රංගපාලා තියෙන රංගදරයෙක් හැටියටත් ගයාන් හරි ප්‍රකටයි. මේ දවසක ගොඩ වෙන්න වෙයි මම හිතන්නේ ඉදිරියේදී ඔබ කළ නිර්මාණ සහ ඔබ සහභාගී වෙච්ච නාට්‍යකරුවන් මෙතන පැමිණෙනකොට ඉතින් ඔබ දකින්න තෙක් අපි බලා සිටිනවා සොඳුරු ආඥාවෙන්. හොඳයි කට්ටියලා ගයන් නේ ගණන් දා කන්ටිනියු කරමු මේ පැත්ත නිහඬයි මේ බෆල් එක වැඩ කරන්නේ නැහැ වැඩ කරන්න නෑ මම ඇත්තටම මේ මෙයා කුමාරයෙක් වෙඩින් එකට රොඩ්නිගේ ගියේ නැහැ කියලා පොඩ්ඩක් අමනාප වුණානේ ඇත්තටම හිත මෙයා වෙනවනේ පොඩ්ඩක් නෑ ගණන් ගන්න මම ආවේ පුණතියක් ගණන් ගත්තේ නෑනේ නෑ කියන්න බෑ මට කිව්වේ නෑ මෙයාට කිව්වේ නෑ ගණන් ගත්තේ ඒකයි මට ඒතර ඔයානේ තරහ වෙන්න ඕනේ ඔව් තරහ වුණා මට කිව්වේ නෑ වෙඩින්නේ මොකද ඒ කාලේ පොඩ්ඩක් ලං වෙලා හිටියේ නේ කොහොමද දැන් ඉතින් අපි මේ හැමෝම මේ හරි පෞල් සම්බන්ධතා තියෙන හිත මිත්‍රයෝ නෑ මේ කණ්ඩායම මට දැන් මට එන්න ඕනකම තියෙන මේ වෙඩින් ඉවෙන්ට්ස් කරන වෙන නාට්‍ය කරන වෙන කුත් නාට්‍ය කරන සංගීත ප්‍රසංග වල සහභාගී වෙන ඔබ දැන් වෙනස් මම කියන වෙනස්ම ගත්තා මේ ඉවෙන්ට්ස් වල ස්කිට් එකක් කරනවා විනාඩි 15ක 20ක හාස්‍යමය ජවනිකාවක් කිරීමේ ඔබ ඔබ කණ්ඩායම අර වෙන දැන් තෝරගන්න ඉන්නේ අපිට කුමාර තිරමාදුරයි විහිරයි විතරයි ඉන්නේ ඒ වගේ මේ කණ්ඩායම විජය හිටියන විජය අයියා මේ කණ්ඩායම කැටියට ඉස්සරහට යනකොට මේ බැඳීම බොහොම වැදගත් වෙනවා ඇති රොඩ්නේට දැන් මේ ඉවෙන්ට්ස් වල අපි මේ පුංචි වෙලාව හරියට නිවැරදිව සහ ප්‍රේක්ෂක ආකර්ෂණයට කරනවා වගේම තමයි මට මතකයි දැන් ගිරාගේ සහෝදරයින්ගේ දරුවන්ගේ වෙඩින්
මගුල් තුලා. එතකොට ඒ වලදී කියන්නේ මේ ඒ ප්‍රධානයේ හැටියට අපිටම ගිරාගේ සහෝදරය හරි එහෙම නැත්නම් ගිරාගේ දරුවගේ වෙඩින් එකේදීත් ලොකු නිදහසක් ගිරා විඳිනවා. මොකද වැඩේ බාර දෙනවා එක්ක ප්‍රියන්තටයි මටයි. ඒ වගේ එහෙම හුඟක් වෙලාවට ඒ අපේ ඥාතිහිත මිත්‍රාංගී දේවල් වලදීත් අපි සම්බන්ධ වෙලා ඒ කටයුතු මෙහෙවීමේ කටයුතු කරගෙන යනවා. වෙඩින් එක කියන්නේ ඕගනයිසින් කමිටුව අම්ල තාත්තලට ඕන විදිහට නෙමෙයි. මම අර ආයේ ගීත ගායනා කිරීමේදී මම හරි ආසයි අර අපේ සිරිල් පෙරේරා සංගීතයේදී ඔබට ගීයක් නිර්මාණය කරනවා. මේ නාට්‍ය ගීතයක් නෙවෙයි. බන්දුල අපේ සරත් බන්දුලපන්ත්‍රීගේ කියන අපේ හේතුවත් මිත්‍ර අහුත් මම හිතන්නේ දැන් ඔහු අධ්‍යාපන ශිෂ්‍ය අධ්‍යක්ෂවරයෙක්. නමුත් ඔහු මගේ වන්නේ වේදිකාවෙන් ආපු මගේ නාට්‍යක මාත්‍යය කරන රංගපාව මිතුරා. ඒ ගීතේ කොටසක් රංජිතය මම ආයාසයේ අවසාන භාගය. අවසානයේ අපි ඇත්තටම අන්තරා 4ක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් අවසාන අන්තරා අපි ගායනා කරමු. බන්දුල මල්ලිවත් මම දැනගෙන හිටියේ නෑ. සිරිල් අයියාවත් මම නම අහලා මිසක් දැකලා හිටියේ නෑ. හැබැයි සිරිල් අයියාම කතා කරලා මෙහෙම ගීතයක් තියෙනවා. අපි මේක ඔයාලව පටිගත කරමු කියපුවාම තමයි එදා තමයි ඉතින් රෙකෝඩින් රූම් එකේදී තමයි හම්බුනේ මේ දෙදෙනාම. ඉතින් සිරියාවි කියන සින්දුව හරිම ජනප්‍රිය වුණා කියලා කියන්නත් බෑ. ඉතින් මොකද මේකේ හොඳටම ජනප්‍රිය වුණාට හරි ජනප්‍රිය වුණා කියලා මම හිතන්නේ. හරි විදියට. ඉතින් බන්දුල මල්ලි හරි ආසයි මේ ගීතය. එහෙනම් මම හිතන්නේ ඉස්ලාම රජරට සේවයෙන් තමයි දුකා මේ ගීතයට ගොඩක් පබ්ලිසිටි හම්බුනේ. දැන් අද උන් අපෙන් හොඳ පබ්ලිසිටි තමයි බන්දුල බලන් ඇති. ඔව්. සිරියාවි උඹව මම කෝච්චියෙන් කොළඹ එක්ක යනවා තේ ඉස්ටෝරුවේ අපේ නිවාඩුවක් ලැබුණ හැටියේ එනවා උඹ නාඩයිදින් මගේ රත්තරනේ මම එන පොයට එනවා මේ කුප්පි ලාම්පුවේ තෙල් ටික ඉවරයි දැන් මම නවතිනවා මේ කුප්පි ලාම්පුවේ තෙල් ටික ඉවරයි දැන් මම නවතිනවා මේ කුප්පි ලාම්පුවේ තෙල් ටික ඉවරයි දැන් මම නවතිනවා මේ ආදර පුංචි අප්පු ඒට සරල ගීතයේ නාට්‍යමය ජවනිකාවක් හැඟීමක් ඇති කරන්න පුළුවන්. ඒකින්දම තමයි දැන් අපි ඔය සාරංගා නැවෙන්නේ දැන් ජවනිකා දෙහිකුත් අපි දුටුවානේ කපිතාන් හිටියා අපේ ක්ලවුන් හිටියා ගිරා ප්‍රියන්ත ආනන්ද හිටියා තරුණ හැටියට ඒකෙදි අපේ විශේෂත්වය උනේ මම රංගපෑ නාට්‍යවල මා විසින් ගායනා කරපු ගීත 22ක් ඇතුළත් කරලා තමයි සාරංගා නැවෙන්නේත් කියලා මේ ප්‍රාසංගික කටයුත්ත අපි නිර්මාණය කළේ 2003. ඉතින් දර්ශන 200ක් විතර වේදිකාගත වුණා. ඉතින් ජූඩ් එහෙමත් අපි එක දැඩිව බැඳෙන්නේ මේ අපි පිරිස ඔක්කොම ඒ නාට්‍ය හරහා. ඔබට අමතක නොවනම ඔබේ මුල්ම රංගනේ මතක් කරොත් කොහොමද අපි ඒක දැන් කරලා පෙන්නුවොත් කොහොමද අපි? ඒක තමයි. ඒක ගැන අමතක කරන්න බෑනේ. ඒක ලොකු අසාධාරණයක් වෙනානේ. මම පටන් ගත්තේ ඉලූෂන් බුලස් එකල මහත්මයාගේ තාරාව ගලිත වේදිකා නාට්‍ය මම අර කිව්වා වගේ මට හම්බුනේ චූන් චෑන් කියන චීන කෝකියාගේ චරිතය. ඉතින් ඔහු චීන කෝකියා අර ලොරිටා කියන මැඩම් එක්ක අතවැසිය හැටියට ඉන්නවා. එහෙම ඉඳලා හරි ලස්සනයි නාට්‍යයේ අවසාන දෙබස තියෙන්නේ මට. අවසාන දෙබස. හරි ෂෝක් මැඩම් එක දෙක වෙලා කියවම තමයි අර කිව්වේ. අපි මේ දැන් ඔය කින්දෝට අදාළ වෙලද මේ කොණ්ඩේ පීරගත්තේ මෙහෙම? නෑ. KB හේරතු අය විතරයි ඔය විදිහට කොණ්ඩේ පීරන්නේ. මම 50ක් පාවිච්චි කරන්නේ. 50ක් පාවිච්චි කරන්නේ මේ ඇඟිලි තමයි 50 වෙන්නේ. KB හේරත් මහත්තයා නම් පීරලා ඉවරලා මෙහෙම කරගන්නේ. ඉතින් ගිරිරාජ් ගැන කොණ්ඩේ ගැන වෙනම කතා කරමු. ගිරිරාජ් කොණ්ඩේ පීරන හැටි ඇවිල්ලා ගියා. රයිට් අපි ආරාධනා කරනවා. දැන් ජූන් චෑන්ට අර කෝකියාගේ තොප්පියකුත් දානවනේ. ඉතින් මේ ඒ මගේ වේදිකාවේ මා රංගපෑ සහ ගායනා කර පළමු ගීතය අමතක කරන්න බෑ. අපි පොඩ්ඩක් ගායනා කරමු. කඩේට ඵලයන් චූන් චෑන් ඉක්මන් කරපන් චූන් චෑන් අරක ගෙනෙන් චූන් චෑන් මේක ගෙනෙන් චූන් චෑන් කඩේ දුවනවා මං කෑම හොයනවා මං කඩේ දුවනවා මං කෑම හොයනවා මං කෑමට රුසියෝ මේ සිංගප්පූරුවේ වැසියෝ කෑමට රුසියෝ මේ සිංගප්පූරුවේ වැසියෝ
උස්මෘතාවට කන්නට දුන්නොත් හිස් කෙඩියක් දන් දෙනෝ උස්මෘතාවට කන්නට දුන්නොත් හිස් කෙඩියක් දන් දෙනෝ කඩේට ඵලයන් චූන් චෑන් ඉක්මන් කරපන් චූන් චෑන් අරක ගෙනින් චූන් චෑන් මේක ගෙනින් චූන් චෑන් කඩේ දුවනවා මං කෑම හොයනවා මං කඩේ දුවනවා මං කෑම හොයනවා මං ගෙදර කෑම රස නැතියෝ රස කෑම හොයන් මෙහි එනවෝ ගෙදර කෑම රස නැතියෝ රස කෑම හොයන් මෙහි එනවෝ සූකර තෙල් සූපයෙන් තනාලා චීන කෑම මං දෙනවෝ සූකර තෙල් සූපයෙන් තනාලා චීන කෑම මං දෙනවෝ කඩේට ඵලයන් චූන් චෑන් ඉක්මන් කරපන් චූන් චෑන් අරක ගෙනින් චූන් චෑන් මේක ගෙනින් චූන් චෑන් කඩේ දුවනවා මං කෑම හොයනවා මං 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 කඩේ දුවනවා ඒ දුවනකොට ගන්න සොඳුරු ආඥාව රොඩ්නි වර්ණකුල සමග අද අපි නිකුත් කරන්නේ අර නැවත මතක් කරන්න ඕනේ ITN FM එකේ ඉරිදා රෑ 7ටම ආපහු අහන්න පුළුවන් වෙනවා මේ නාට්‍යයත් එක්ක රංගපාමින් ජවනිකා කරමින් නාට්‍යකරුවත් එක්ක කතා බහ කරන එක අහන එකෙත් පොඩි ජොලියක් තියෙනවා ඉතින් අහන අය දැන් සමහරවිට ටෙලිවිෂන් එක මේ උදේ බලා ගන්න බැරි අය සමහරවිට වාහනේ ඉන්නවා නම් රෑ 7ට ඒ වෙලාවට සමහරවිට ITN FM ටියුන් කරගමු ඒක අහන්න පුළුවන් ඒ රසවත් සිද්ධීන් ඒ සංගීතය සමහරවිට ඉතින් ගොඩක් වෙලාවට මෙතෙක් නම් උන්නේ අපේ හැම ජවනිකාවකම දෙබස් තිබ්බා දෙබස් නැති ජවනිකාවොත් කොහොමද දාන්නේ කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ වුණත් ඒක කපලා දාන්න ඕන නේ රේඩියෝ එකේ නිකන් සයිලන්ස් තියෙන්නේ රයිට් දැන් ගොඩක් අය මේ දුරකථනයෙන් සුබපතන කතා කරන අහනවා අරුන් දෙන්න නැද්ද කියලා මේ ඉන්නේ ගිරිරාජයි ප්‍රියන්තයි කොහොමත් මෙතන නැති වෙන්නේ ඔවුන් මේ රංගපාන ගම කතා කරන අයිබන් දෙන්නටම අයිබන් සුබ අලුත් අවුරුද්දක් සුබ අලුත් අවුරුද්දක් එසේම වේවා එසේම වේවා කොතනින්ද පටන් ගන්න මන් දන්නේ කොණ්ඩෙන් පටන් ගන්නවද තොප්පියෙන් පටන් ගන්නවද කුසෙන් පටන් ගන්නවද කියන්නකෝ මේ ගිරා ඉතින් වර කිව්වද ඇත්තටම ඔබ 4-5 දෙනාගේ එක බද්දේ සහ රොඩ්නි කියන මිනිසයා බිහිවීම මේ වටේ ඔබ සිටීම ගැන කතා කරා දැන් ඉදිරියට ගෙනියන්න ඉස්සරහට ගෙනියන්න මම හිතන්නේ සුන්දරාම හොඳ නිවේදකයෙක් තුන් දෙනෙන්නේ මං කරවන් හිටියත් කවල්ල මං ගැන කියනවා නම් මේ රොඩ්ඩා ඇත්තටම මේ මට අපි දෙන්න මුණ ගැහෙන්නේ මගේ අයියාගේ මගින් තමයි ලලිත් ජනකාන්ත මගේ අයියා කොහොමද ඔයා නෙවෙයි රංගපාණ්ඩාවේ අයියා රංගපාණ්ඩාවේ දැන් මේ ලොකු ටොක් නෑ අයියා තාම ඉන්නවා අයියා බොහෝ වෙලාවට වේදිකා නාට්‍ය වලට විතරක් සහ චිත්‍රපටි වල රංගපානවා රැකියාවේ ප්‍රශ්නෙත් එක්ක මට වැඩිය දැන් වේදිකාවේ ඉන්නේ අයියා බොහෝ වෙලාවට හුණුවටේ කතාව කුවේනි මේ වගේ මේ නාට්‍යත් එක්ක අයියා ඉන්නවා. ඉතින් අයියා නිසා තමයි මම ඉස්සෙල්ලාම දැන් රොඩ්නිව ප්‍රියන්තව එහෙම මම රංගපාන්න ඉන්න කලින් මගේ යාළුවෝ. අයියත් එක්ක ඇවිල්ලා යාළුවෝ කියන්නේ අපේ දවස්වල ගණන් ගන්න නැහැ ඉතින් වැඩි එනවා අපේ දැවටි ඉන්නවා. ඔව්. දැන් අපි යාගේ දැවටෙන්න වෙලා දැන් ආවිල්ලා තියෙනවා. අතින් ඇදගෙන ආවේ. ඉස්සර අපේ චරිත ඉල්ලුවා. දැන් අපි චරිත ඉල්ලගෙන දැන් අපි කරපුවා අපි විශේෂයෙන් වෙන්නේ දැන් ගිරානේ මේ ගොඩක් දේවල් ලියන්නේ. ලියන්න. ගිරාට මේ විලා මාර පිටපත් රචකයෙක් බවට පත් වුණා. චරිත ඉල්ලගෙන යන්න උඩ ඊට පස්සේ. මම ඉතින් අර එයාට අදාළ චරිතය දුන්න සිකුරු හතේ චිත්‍රපටයේ. හරියටම දුන්නානේ. දෙන්නටම. මෙයාට නෙවෙයි මෙයාට දුන්නේ එක ඔව් මෙයාට දුන්නාම මගේ චරිතය මොකද්ද කියලා. මම දැන් ඒක ලියලා තිබ්බේ. දැන් ජූඩයි මේ දෙන්න ජූඩ් දෙන්නයි කලේ ඉතින් වෙන චරිතයක් නේ මම ඒක පිටපතේ ලියලා තිබ්බේ. මෝඩ තරුණයා එක මෝඩ තරුණයා දෙක කියලා. ඒ ප්‍රකාර ලියලා තිබ්බේ. මූ කැට සෝරි. කවන්නේ මචං ගියා අවුරුද්දම ඉවරයි.
පියා මගෙන් අහනවා මේ ඒ මගේ චරිතය මොකක්ද කියලා. මං කිව්වා මෝඩ තරුණයා 2 කියලා. යකෝ ඒකත් 2නේ බලා එක එතකොට ජූඩද. ඉතින් අර කියාගෙන මෝඩය වගේ එකක් දෙනවා නිකන් 2 වුණා. ඉතින් මේ මම කියන්න ඕනේ ඇත්තටම මේ මම මේ හාස්‍යෝත්පාදන රංගනය සහ මේ රචනය පැත්තට යොමු වෙන්න මූලික හේතුව තමයි රොඩ්ඩයි විජයයි. මොකද මම මේ තප්පරයක් දෙන්න ගිරා. ඕගොල්ලෝ වගේ මේ හාස්‍යයට බර කෙනෙක් කට්ටෙලලු මේ අපේ සරත් කොලන් මහත්තයා බර කෙනෙක් කට් වෙලා අද බස් එක නෙම කිව්වේ. ඊ රෑ ඉඳන්ම කට් වෙලා ඔව් ඊ රෑත් එක්ක මොන ප්‍රශ්නයක්ද දැල්ලා කියන්නනේ තමයි. ඉතින් මේ මම මේ නෝනවන් මහතුරු කියන ටෙලිනාට්‍යයේ දෙවෙනි සහාය අධ්‍යක්ෂකවරයා විදිහට වැඩ කරගෙන ගියා. ඒකෙන් තමයි රොඩ්ඩයි විජයයවයි එකට වැඩ කරන්න හම්බුනේ. ඉතින් එතනදී මම බොහෝ වෙලාවට මේ පිටපතට නැති පිටපතින් පරිබාහිරව දේවල් මේ දෙන්නගේ රංගනයට එකතු කරනවා. ඉතින් විජයයත් රොඩ්ඩත් දෙන්නම ඒකට මම හරිම ආධුනිකයි. මගේ මුල විජයයා දැන් රොඩ්ඩව මම ටිකක් හරි හඳුනගෙන තිබ්බ විජයව මම එහෙමවත් හඳුනගෙන තිබුණේ. නමුත් ඒ දෙන්නගෙම මේ ප්‍රවීණත්වයක මේගොල්ලෝ සලකන්නේ නැතුව මේ ආධුනික මගෙන් දෙන රස කෑලි ටික මේගොල්ලෝ ඉදිරිපත් කරනවා එකතු කරනවා. ඉතින් ඒක තුල තමයි මම දැක්කේ ඒකට ප්‍රේක්ෂකයා hina වෙනකොට තමයි මම දැක්කේ මගේ ඇතුලේ මෙහෙම නිර්මාණකාරුවෙක් ඉන්නවා කියලා. ඉතින් මම මගේ ඇතුලේ තියෙන දක්ෂතාවය මම දැක්කේ ඇත්තටම රොඩ්නිග්නි විජය කියලා. එතනින් තමයි මම මේ පිටපත් රචනයට පෙළඹුණේ. අයවන් සුබ අලුත් අවුරුද්දක්. හෙලෝ අයවන් සුබ අලුත් අවුරුද්දක්. සුබ අලුත් අවුරුද්දක් ඔබ සියලු දෙනාටම මම දැනග දුක විශේෂයෙන්ම මගේ ආදරණීය මිත්‍රයා රොඩ්නි වර්ණකුල ඇතුළු ඔතනින් ගිරරාජ ප්‍රියන්ත අපි දෙන්න එච්චර ආදරේ නේ ආනන්ද සියලුම දෙනාට මම සුබ ප්‍රාර්ථනාව සුබ අලුත් අවුරුද්දක් මම දැන් මම වැඩිපුර කතා කරන්න හොඳ නෑ මේ වේලාව ගන්න හොඳ නෑ ඔබතුමන්ලාගේ හඬ අවදි කරන්න ඕන ගොඩාක් දේවල් තියෙනවා කියන්නේ ඒ නිසා මම හැබැයි කියන්න ගොඩාක් දේවල් තියෙනවා ඒ කෙටි කළ සංක්ෂිප්ත කළ මම මෙහෙම කියන්න මම හිතන්නේ කවුද කියලා දන්නේ නැහැ. ඔව් සරත් කුලංග සරත් ළමයි කතා කරන්නේ. සරත් ළමයි කතා කරේ. රොඩ්නි අද පෞරුෂය ගැන මට නම් කිසි විවාදයක් නැහැ. රොඩ්නි කියලා කියන්නේ හරිම අපූර්ව මේ හඬ පෞරුෂයක් තියෙන සංගීත අධ්‍යක්ෂකවරයෙකුට මනසේ හසුරවන්න පුළුවන් වූ හඬක්. රොඩ්නිගේ හඬට සම කරන්න හඬක් මම හිතන්නේ වේදිකාව තුළ මම මේක හැම තැනම කියන දෙයක්. ඒක තැනකදී මට මතකයි මම එක නිදර්ශනයක් කරන් දෙන්නම් ආටානාට්‍ය කියන වේදිකා නාට්‍ය මේ ශබ්ද පටිගත කරන්න ගිය වෙලාවේදී ඔහු මගෙන් ඇහුවා මේ ගීතය වේදිකාවේ කියන විදිහට කියන්නද එනතර රෙකෝඩින් එකේදී කියන විදිහට මට කියන්න කියලා. අන්න ඒ වගේ සියුම් වූ විඥානයක් ඔහුට තියෙන පුදුම විදිහේ දක්ෂතාවයන් තියෙන ඇත්තටම අපේ නාට්‍ය කලාවේ එක්තරා සලකුණක්. මම විජයයේ ජීවත් වෙලා ඉන්නකම් නිතරම කියපු කතාව තමයි විජයයේ ඔයාගේ ජීවිතේ කතාව ලියන්න. මේ රොඩ්නි ඔයා ලොකු අසාධාරණයක් කරනවා අපේ ප්‍රේක්ෂකයන්ට මේ නාට්‍ය කලාව හදාරන අයට ඔයාගේ කතාව ඔයා ලියන්න ඕන රොඩ්නි. ඔයා ආපු මග ඔයා මේ කරපු දේවල් ලියන්න ඕන. ඒක ඉතාම වැදගත් වෙනවා අපේ මේ නාට්‍ය කලාව හදාරන අයට. ඒ වගේම තමයි මේ ආනන්ද, ඒ වගේ කුමාර මේ ප්‍රියන්ත විශේෂයෙන්ම ගිරරාජ ඉන්න තැන මම හිතන්නේ අපි මේ නාට්‍ය වලට යනකොට ඒ නාට්‍ය තමයි කරන්නේ බස් එක වෙනම නාට්‍ය බස් එකක් වෙනම නාට්‍ය මේ හැබැයි මට ඒක අහන්න අවස්ථාවල් ඉතින් මම හිතනවා අවසාන වශයෙන් මම ගොඩක් කතා කරන්න හොඳ නැහැ ඔබතුමාලා අත්වශයෙන් දැන් ගොඩක් කියලා කතා කරා ඔයා ඒ නිසා මට මෙන්න මේ ඉල්ලීම කරන්න කියනවා රොඩ්නි වර්ණකුල නෙවෙයි සුන්දර කලාකරුවාට ආචාර්ය පදවියක් ලැබෙනවා නම් මම කැමතියි. මම ස්තුතියි සරත් අයියේ සරත් කුලාංග අපේ ප්‍රවීණ නාට්‍ය අංග වේදිකා සහ සංගීත වේදිකා අපේ සුපැතුවේ අපි ආචාර්ය උපාධිය ගැන කතා නොකරමු නේ. අපි මේ පැත්තට ඔයා ප්‍රියන්තර කතා ගන්න දෙන්නෙම නෑ. ඔයා හරි බයයි. මම පටන් ගත්තා. දැන් ඉවර දැන් ආයි මට කතා කරන්න වෙන්නේ නෑ. නෑ කොහොමද රොඩ්නි අයියා කිව්වා මේ මම මේ ලිස්ට් එක දීපුවාම කිව්වා රොඩ්නි අයියා ඔයා කතා ගන්න ඕනේ නෑද කියලා. ප්‍රියන්ත. ඔව්. අපි දෙන්න මුණ ගැහෙනවා 1989 මොරටුවේ අඟුලාන ස්ටේෂන් රෝඩ් එකේ බයිසිකලයක් පැදගෙන ඔබ එනවා මම පයින් එනවා. ඔව්. ඉතින් ඊට පස්සේ අපි
නාට්‍ය කීපයකදී හම්බ වුණා. වෙනත් වැඩවලදීත් හම්බුනේ. ඉතින් සන්තෝෂයි. ඇත්තටම මේ කරගෙන යන වැඩසටහන ඉතාමත් හරිම ආසයි හිතෙන වැඩසටහනක්, කළ යුතු වැඩසටහනක්. ඒක ගැන ඉස්සෙල්ලාම ප්‍රශංසාව දෙන්න ඕනේ. ඒ වගේම මගේ ජීවිතේ නාට්‍ය ජීවිතේ මට හම්බ වෙච්ච සොඳුරු මිනිස්සෙක් ආඥාදායකෙක් තමයි. අපේ නායකයෙක් හැටියට අපේ ලොකු අයියා හැටියට තමයි අපි සැලකුවේ. අපි දෙන්න කරපු දේවල්ද නොකරපු දේවල්ද කියලා දෙයක් නැහැ. ගොඩක් දේවල් කරලා තිනවා. ඒවා කොච්චරද කියලා කියන්න බෑ. හැබැයි සාරංගනාවෙන් ඇවිත් නාට්‍යයෙන් තමයි මම රොඩ්නිගේ ඒ කියන්නේ දක්ෂතාවය හරියටම දැක්කේ. ඒ කියන්නේ අපි නාට්‍ය දර්ශන දෙකක් තිබ්බ තැන් තිබ්බා, තුනක් තිබුණු තැන් තිබ්බා. ඒ අවස්ථා හැම එකදීම රොඩ්නිගේ ජවය සහ ඒ ශක්තිය පවත්වගෙන යන එක ගැන තමයි මට තිබුණු ලොකුම ප්‍රශ්නේ. ඒ කියන්නේ පියන්ත දැන් එක නාටික් මේ දර්ශනයකදී සින්දු 22ක් කියනවා. ලයිව් සජීවීව සංගීතයට අනුව සින්දු 22ක් කියනවා. ඒත් එකම රංගපානවා නටනවා. ඉතින් මේ ඔක්කොම කරලා දර්ශන වාර 3ක් කියන්නේ 66ක් සින්දු. ඔවින් වල 3 වරක් නේද එන්නේ? ඔව් ගණන් 66යි. අර කලින් කිව්වේ ගණන් ගත්තේ නෑ කියන්නේ. පස්සේ තමයි දැල්ලේ විභාගේ ෆේල් කියලා. සින්දු 66ක් ගායනා කරමින් දවසේ දර්ශන කරපුන එක්කෙනෙක් ඉන්නවද? මම ඒක තමයි මේ ඉන්නේ එතුවා තමයි. ඉතින් ඒක තමයි මම හරි මට පොඩි කාලේ අපිටත් කතා කරනකොට අපි ජැක්සන් ආයම අපි මාධ්‍යකරුවෝ හැටියට ප්‍රසන්ටේෂන් ගැන ඉගෙන ගන්නකොට රොඩ්නි ගැන තමයි සමහරවිට කියන්නේ තව විශේෂකාරයන් රොඩ්නි වගේ මෙහෙම දඟලපන් කඩියෙක් වගේ කියලා කියන්නේ. ඒක තියෙනවනේ නැග්ගාම නිකන් මෙහෙම මොකද්ද වෙනවා වේදිකාව නලියන ගතියක් තියෙනවා. වයිෆ් ඉස්සරහ තමයි චුට්ටක් එක අඩු. ඕගොල්ලන්ට සම්පූර්ණ වෙනස් මිනිස්සෙක් දුරකථනේ ඉන්නවා. සම්පූර්ණ වෙනස් ඕගොල්ලන්ට වඩා. දිමුතු චින්තක. ආයිබෝන් දිමුතු සුබ අලුත් අවුරුද්දක් ඒවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉබ්ජනා කරනවා සුන්දරම ටික. කාම උගේ පාන්දර නසතරයි. විශේෂයෙන්ම දුක රොඩ්නි ඉන්දකොන්ද ගිරා ප්‍රියන්ත කුමාර ආනන්ද මාදනී ඉන්නවා තව තරංගයි ඉන්නවා ඒගොල්ලෝ කියන්නේ. ඔව් හරිම සන්තෝෂයි. වගේම අයිතිනේ කාර්ය මණ්ඩලයට වදනවා අලුත් අවුරුද්දක් ඒවා කියලා. එන්න කාරණයක් තියෙනවා මේ රොඩ්නි අර ප්‍රජා සත්කාර කරනවා කියලා මට දැනුවත් වුණා. මම ඉන්නේ දැන් නාට්‍යදෝ සිංහල මහාවිද්‍යාලයේ කියලා ළමයි 450ක් ඉන්න පුංචි ඉස්කෝලේක. තාම දුෂ්කර ඉස්කෝලේක. පුළුවන් නම් දවසක කට්ටියම එක කරගෙන ඉන්න නාට්‍යදෝ වෙවෙන්න ආලා ඒ ඉස්කෝලේට උදව් කරලා යන්න. තාම දුප්පත් ළමයි ඉන්නේ මේ අධ්‍යාපන කලාපයේ අනුරාධපුරයේ කෙළවරේම පිහිටි පාසලක. මම බොහොම සන්තෝෂෙන් මේ ඉස්කෝලේට යනවා උදව් කරන්න අයගෙන් උදව් අරගෙන මේ ඉස්කෝලේ දියුණු කරන්න උත්සාහය යෙදෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ ප්‍රජා සත්කාර ටික දුන්නොත් ලොකු පිනක්. ඒ වගේම ජයශ්‍රී ආමතුලන්ගේ පීඩනය ඔයගොල්ලන්ගේ සීල කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි දැන් ස්තෝතේ වන්නේ වේදිකාව නියෝජනය කරන ඉස්සර කලින් දැක්ක රොඩ්නිම තමයි තාමත් ඉන්නේ. මේ තරුණකම කොහොමද තියාගන්නේ කියලා අපිට කියන්න. ඔය ගැන අවසාන විනාඩි 15 විශේෂ රූපලාවන්‍ය ප්‍රදේශ මාලාව වට්ටෝරු අපි අන්තිම විනාඩි 10 තුල තමයි ලබා දෙන්නේ බලාගෙන. බොහොම ස්තුතියි දිමුතු. බොහොම ස්තුතියි. අපි දවසක වන්නේ වේදිකාවත් කැඳවන්න සූදානම් ප්‍රාදේශීය නාට්‍යකරුවන් හැටියට පැමිණ ජාතික තලයේ රංගදරයෙක් වූ දිමුතු චින්තක තමයි අපේ කතා කරේ. නෑ අර තරුණකම කියන්නේ තරුණ දෙන්නේ දෙපැත්තෙන් ඉන්නේ ගොඩක් වෙලාවට. ඒක මෙයාගේ තරුණකම තියෙනවා. ලයිට් එකම රිෆ්ලෙක්ට් වෙනවා නිකන් බවුන්ස් වෙනවා. හැබැයි ප්‍රියන්තට කියන්නේ ගොඩක් ඔව් ගොඩක් දේවල් තියෙනවා කියන්නේ මට ජීවිතේ මගේ ජීවිතේ වෙනස් කරේ රොඩ්නි තමයි. මම එතර ගායනයට දැනටත් එච්චර දක්ෂ නැහැ. නමුත් මගේ නොතිබුණු දක්ෂතාවයක් රොඩ්නිගේ පිටිපස්සෙන් ඇවිල්ලා කියලා තමයි රොඩ්නි ගායනා කරනකොට රොඩ්නිත් එක්ක ගායනා කරලා තමයි ඇත්තටම මේ තරමට හරි මගේ ගායන කුසලතාවය දියුණු වුණේ. ඒ වගේම තමයි මට තාරාවගලිති නාට්‍යයේ තුන්වෙනි ප්‍රොඩක්ෂන් එකේදී මට ලැබුණා රොඩ්නි කරපු පළවෙනි චරිතය කරන්න චූන් චෑන්. ඒක ඉතින් මං ජීවිතේ දැකපු ලොකුම ආශ්චර්යයක්. ඒ බලාපොරොත්තු නොවිච්ච භාග්‍යයක් මට ලැබිච්ච. ඒ වගේම අපි දෙන්න රචනා කරා ඔය වගේ මුලින්ම කාලේ විනෝද සමය ගුවන්විදුලියේ එක කාලෙකදී අපි දෙන්න රචනා කරා. අපි දෙන්න මුණ ගැහිලා රොඩ්නිත් ලියාගෙන එනවා මමත් ලියාගෙන එනවා. අපි දෙන්න සාකච්ඡා කරලා ඊට පස්සේ රෙකෝඩ් කරනවා. මේ එකක් කරලා පෙන්නන්නකො. හඬ. ඒක නෑ අපෝ. අනේ අමතක වෙන්නේ නෑ. සුදු අමතක වෙන්නේ නෑ. ඒකේ නියම දෙයක් වුණා. දැන් මම මේකේ දෙබස් ටික දැන් කාලෙකින් කරන්නේ සාරංගායකේ. ඉතින් දෙබස් ටික නැතුවම රොඩ්නිට මං කිව්වා රොඩ්නි මේ දෙබස් ටික හරි මං ඒ ටික උඹට දෙන්න පොඩ්ඩක් ඉඳන් කියලා මට කෝල් කරලා කිව්වා. කෝල් කරලා කියලා මේ
රොඩ්නි මට මේ කියනවා දැන් මං ඕක ලියාගන්න බෑ රොඩ්නි. ඕක මේ අපි කියවමු. හරිද? දැන් ඔයා මට කියවන්න මම ඒක රෙකෝඩ් කරගන්නම් කියලා. මම ඒක රෙකෝඩ් කරා. ඒතර ඒකේ තියෙන රොඩ්නිගේ උපදේශ ඔක්කොම. ඒක දැන් අපිට මයික් එකට ලං කරලා මම මයික් එකට ලං කරලා දාන්න. සමයින්ද. එතකොට රොඩ්නි වෙනස් શબ્දයක් කියද නෑ නේ ඇයි නේද? මේ කියන්නේ මං කියන්නේ කිව්වා. ඔව්. දෙක කියනවා. පොඩේ නේ වෙලාවක් නෑ. ඔව්. මැද්දෙන් ගමු. එතකොට කීරා එනවා. කප්ටන් ඔයා මොනවද කරන්නේ? කොටයි රෝඩ් මොනිටර් කරුවා. මම බුරුකාරී කරනවා නේද මේ ජනතාවට. පරිසෝද දෙක යන්න නව. චරිත දෙකම ගන්නවා. අපි ආපහු බුරුවස්තු දැක්ක හැදෙන්න සුන්දර ලෝක. මොනවද කප්ටන් මේ කතා කරන්නේ? නව කියලා ගන්නවා. ඔක දිගටම තියෙනවා ඉතින් ඔක දැන් මේ විතරයි චරිත දෙකේම හඬ දෙනවා. චරිත දෙකේම ඔකම තමයි අපි දෙන්න දැන් මේ මුලින්ම ඒ වගේ තමයි රොඩ්නි නිසා තමයි මගේ විවාහය සිද්ධ වුණේ. රොඩ්නි සාරංග නැවෙන් ඇවිත් නොකරන්න මම සමහරලාට කසාද නොබැදී ඉඳත් ඉඩ තිබුණා. ඒක නම් බොරුව. ඒක බොරු කියන්න බෑ. නෑ එකක් බැඳෙන්න නොබැදී ඉන්න තිබුණා. එකක් නොබැදී ඉන්න තිබුණා. ඉතින් හරියට තේරුම් ගත්තා. හරිනේ. මම කියන්නේ ඉතින් පැන්න සමා වෙන්න. හරිද? ඊට පස්සේ මේගොල්ලොත් එකද කතා කරේ ඒගොල්ලොන්ට විඩ දෙන්නේ කොහොමද? ඒගොල්ලොම පිටපත ලියාගෙන ඒගොල්ලොම ෂොට් එක ගිහලා ඒගොල්ලොම ටේක් එක කරා යනවා. ඉතින් මේ කාංචනාව බඳින්න ලැබුණේ රොඩ්නිගේ නාට්‍ය නිසා තමයි. රොඩ්නිගේ නාට්‍ය යන අතරතුර අපි හම්මුණ ගෑවිලා සම්බන්ධ වෙලා අපි කසාද බැන්දා. ඒ අනිත් එක තමයි මගේ මේ රැවුල. මගේ මේ මූණ රැවුල ඉස්සර රැවුලක් තිබුණේ නැහැ මට. සාරංග නැවින් ඇවිත් එකේ වේශ නිරූපණය කරේ අපේ ජීවන හදින්නේති මහත්තයා. එයා එන්නේ බොහොම කලබලෙන් මහත්තයා. ඉතින් ගොඩක් සෙනග හිටියා අපේ නාට්‍යයේ. ඉතින් එයා රැවුල දාලා රැවුල කීප සැරයක් මගේ එකක් මට ගිලුණා. ඒක නාය ඇතුලේ ගියා. ඒ වගේ ප්‍රශ්න කරනවා සිද්ධ වුණා. එතකොට මම කල්පනා කරා මේ දේ නෑ ඒ කියන්නේ එතුමාට දැන් කලබලේනේ. කලබලේ නිසා මෙයා කරගන්න බෑ. ගොඩක් අය ඉන්නවා. කියන්නේ දැවැන්ත චරිතනේ. ඉතින් මෙයා විවිධ විදිහට මේකප් කරන්න ඕනේ. කාලයක් ඕනේ. දුර ගියාම අමාරුයි. මම රැවුල වවාගන්න එක හොඳයි කියලා හිතලා මම මේ නැංගුරම් කට් එක ගාලා මේ රැවුල මගේ මූණේ වවා ගත්තා. ඒක අදත් වෙනකොටත් තියෙනවා. ඒකත් මගේ ඉතින් ජීවිතේ අයින් කරන්න බැරි දෙයක්. දැන් රැවුල කැපුවම නිකන් අර සුදු ආප්පයක් වගේ ගතියක් තියෙන. ඒ නිසා දැන් රැවුල අයින් කරන්න බෑ. කාලේ ඉවර වෙච්ච ගෙරියක්යක් වගේ. මේ දෙන්නත් එක්ක රොඩ්නියා මේ දෙන්නත් එක්ක මොන තරම් අමාරුවක් මොන තරම් අපහසුයක් වින්දාද ඔයා ජීවිතේ නාට්‍යකරුවෙක් කියලා මේ දෙන්නයි අපහසුයක් වින්දේ නැහැ ජීවිතේට ගොඩාක් දේවල් එකතු කරගන්න පුළුවන් වෙන ප්‍රියන්තගෙනුයි ගිරාගෙනුයි මම කිව්වේ දැන් ඉස්සර අපි මේ දේවල් අපිට මොකන හරි නිෂ්පාදනයක් කරන්න ආපුණා අපි දෙන්න කතා කරලා තමයි කරන්නේ. ඒක දැන් ඇනසිඩස් සැමුවෙල් රොඩ්රිගෝ බර්ටි ගුණතිලක කරපු විනෝද සමයේ පොඩි රික්තයක් ඇති වුණාම අමරසෝම සමරකොඩ්ඩල මහත්මයා ඊට පස්සේ අපිට ඒ ඇතිවෙච්ච රික්තයට තමයි ගුවන්විදුලිය අපිට කිව්වේ මෙහෙම ලියන්න කියලා. ඉතින් අපි දෙන්න එකතු වෙලා ලියනවා. ලියලා දවස් ගණන් පුහුණු වෙලා ওই වැඩේ කරනවා. ඊට පස්සේ අපිට කාලේ මදි වුණා. ඉතින් අපි ප්‍රසංග වේදිකාවෙත් සමහරලාට හාස්‍ය ජවනිකා ඉදිරිපත් කළා. ඉන් පසුව අර නෝනාවරි මහතුරු වලින් පස්සේ ගිරා මුණ ගැහෙනවා. අර ඒ ප්‍රොඩක්ෂන් එකට නෝනාවරින්ට ගිරා එකතු කරන දේවල් හරිම වැදගත්. ඒ කියන්නේ ටෝනි රණසිංහ මහත්මයා තමයි පිටපත ලියලා එවන්නේ. ඒකට මේ එකතු කරන දේවල් හරිම ලස්සන වෙනවා. අවසානයේ කොහොම හරි නෝනාවරින්ගෙන් පස්සේ එතුමා කියන කතාංග ටික රචනය කරනවා ගිරා. ඒ වල තිබුණ හාස්‍ය මම හිතන්නේ අදටත් විශිෂ්ටයි සුවිශේෂයි. අන්න ඒ නිසා මේ දක්ෂකම් එක පස්සේ අර අපි ලියන්නේ මොන පිටපත්ද කියලා හිතුණා. ගිරා ලියන්න ගත්තට පස්සේ. ඉතින් ඒවත් එක්ක ඊට පස්සේ පිටපත් කියලා ජාතියක් තියෙනවා කියලා හිතුණා. සංගීතය ඒ කියන්නේ ගිරාගේ හරි විශිෂ්ටයි ගිරා. ඔව් ගිරාගේ අපේ නෝන මහත්තයා 4 පාරක් පුටුවේ වටනවා සුවද කොකා බලලා. චූටි දේවල් අපිට ඉල්ලීමක් තියෙනවා මේක උදේ තෙන්න කෝන්ගෙන් තියෙන්නේ. ওই තුන් දෙනාට විනාඩි කිහිපයක හාස්‍යමසු ජවනිකාවක් පෙන්වන්නම කියලා ඉල්ලීමක් තියෙනවලු.
ෂණිකව කියන්නේ ඔබ කරපු එකක් වෙන්න පුළුවන්. කම්පැනි වල බ්‍රෑන්ඩ් නම් කියන්නේ නැතුව. ඉතින් මේ ළමයි ඉතින් යමන් දැන් මේ අඩිය උස්සලා වරෙන් අම්මේ ඉස්කෝලේට යනවා කියපුවම පන්තියට බාර දෙන්න යනවා කියපුවම එන හැටි නිකන් පොඩ්ඩක් ඉන්න ඉතින්. පොඩි අයට ඉතින් ලොකු අයට වගේ එහෙම ඉක්මනට එන්න බෑනේ. තාත්තේ මේ ඔන්න ඔබ මේ සැරේ මේ ඉස්කෝලේට ගිහිල්ලා කියන්න එපා. උඹ ඉස්කෝලෙන් අස් කරා කඩප්පුඩිය හදාගන්න බැරි එකෙක්. අරවා මේ ඒවනම් මේ ඉස්කෝලේ සර්වර්ට කියන්න එපා හොඳද? හරි. උඹට මේ ඉස්කෝලේට යන්න ඕන වුණාම තමයි උඹ පොඩි. අනිත් ඔක්කොටම ලොකුයි. දැන් ඇවිල්ලා ඉන්න කතා. ගුරුතුමා මේ ගෙදර බල්ලෙක්වත් නැතු කොහෙද තාත්තේ? ඉන්න. අන්න බල්ලා කතා කරන්නේ. කවුද? මිනිහ. මට මේ නැගිටින්න විදියක් නෑ මේ නෝන මයික් එකක් ගහලා ගියා. මේකේ විතර වාඩි වෙලා ඉන්නවා. අපි මේ පවුල මේ පොළට ගියා ගිහිල්ලා එනකම් මම මේ වාඩි වෙලා ඉන්නේ. මොකද මේ ළමයි දෙන්න මේ කවුද? මේ ළමෙක් පාසලට ඇතුළත් කරන්න කියලා. බොහොම හොඳයි. ඉස්කෝලේට ඇතුළත් කරන්න. එතකොට මේ කවුද? මං පියා. හරි. එතකොට මේ හරි. ඔයා කවුද? මං පියා. එතකොට ඔයාට තමයි ඇතුළත් වෙන්න ඕනේ. නෑ ළමයට ඇතුළත් වෙන්න. එතකොට දැන් ඔයා කවුද? මං පියා. එතකොට මේ කවුද? පියා. ඔව් මං තාත්තා. මං තාත්තා. එතකොට ළමයා ආවේ නැද්ද? ළමයා. නෑ ඔය ඉතින් තාත්තලම දෙන්නෙක් නැවිලා. නෑ ළමයා. තාත්තේ මේ. දැන් පොඩි ඉන්නකෝ. මේ කවුද? මං තාත්තා. එතකොට ඔයා? මං පියා. ඉතින් කොයි තාත්තලා දෙන්නේ නැවිලා. නෑ ඔයි දර්. ඉතින් මට මේක තේරුම් ගන්න බෑ. ඉතින් අපිට තේරෙනවනේ. තාත්තේ මේකට තේරුන්නේ නැත්තම් අපි කොහොමද මේකකින් යමක් තේරුම් ගන්නේ? යමන් යන්නේ ඉගෙන ගන්න දෙයක් නෑ. මේ දැන් වාඩි වෙන්නකෝ ඇති කියලා කිව්වා. වැඩේ හොඳ නැතුව ඇති. දැන් මට නැගිට ගන්න විදියක් නැති. වැඩේ හොඳ නැද්ද කියලා කතා කරන්න පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා යමු. මටද සොබනියේ කඳුළු සලන්නේ හේතුව මම නොදානින් ගිරිහෙල් අරබේ ඇති මාගේ නිවසට මම ඔබගෙන යන්නම් ඔබ හට හැම සැපයි දෙන්නම් ඔබ හට හැම සැපයි දෙන්නම් උමටද සොබනියේ කඳුළු සලන්නේ හේතුව මම නොදානින් ගිරිහෙල් අරබේ ඇති මාගේ නිවසට මම ඔබගෙන යන්නම් උමටද සොබනියේ කඳුළු සලන්නේ හඳ පායන කල ගඟ බඩ ඉඳගෙන ඔබ හිස පීරන්නම් ඔබ හිස පීරන්නම් මල් පෙති විසිරුණු සුදු වැලි මතු පිට ඔබගෙන ඇවිදින්නම් ඔබගෙන ඇවිදින්නම් මම මගේ ආදරේ පෙන්වන්නම් මම මගේ ආදරේ පෙන්වන්නම් උමටද සොබනියේ කඳුළු සලන්නේ හේතුව මම නොදානින් ගිරිහෙල් අරබේ ඇති මාගේ නිවසට මම ඔබගෙන යන්නම් උමටද සොබනියේ කඳුළු සලන්නේ තනාග දිලිසෙන පිණිකැට අරගෙන ඔබ ඇඟ දෝවන්නම් ඔබ ඇඟ දෝවන්නම් ඉර පායන විට පුබුදින මල්ගෙන ඔබ හිස සරසන්නම් ඔබ හිස සරසන්නම් කොමලියේ ආදර බස් දෙන්නම්
අතර බස් දෙන්නම් කුමටද සොබනී කඳුළු සලන්නේ හේතුව මම නොදනින් ගිරියෙල් අරඹේ ඇති මාගේ නිවසට මම ඔබගෙන යන්නම් කුමටද සොබනී කඳුළු සලන්නේ කඳුළු සලන්නේ කඳුළු සලන්නේ බොහොම ලස්සනයි. අද මේ හැබැයි ඔබ ගායනා කළා වෙනත් කෙනෙක් රඟපෑවා. වෙනත් කෙනෙක් කියන්නේ ඉන්දික මල්ලි. ඉන්දික ජයසිංහ අපිට මෑත කාලේදී වේදිකාවට බිහිවෙච්ච තවත් තුන් ඉරියව්වෙම කැපිපෙන රංග ශිල්පියෙක් තමයි ඉන්දික මල්ලි. ඉතින් දැන් නරිබෑන මම අවුරුදු දැන් 23ක් විතර වගේ කරගෙන යනවා. ඒ අතරේදී ඉන්දික මල්ලිත් කරනවා. අපි දෙන්න වරින් වර කරනවා. ඉතින් ඒ නිසාද මං ඉන්දිකට කිව්වා අද ආරාධනා කළා එන්න කියලා නරිබෑන රඟපාන. හැබැයි ගායනය කරේ ඔබමයි. ගායනා කළේ අදමයි. අද ඔබමයි. ඉන්දිකටත් ගායනා කරන්න පුළුවන්. හොඳයි මේ දැන් අපි දැන් දයානන්ද ගුණවර්ධන මහත්මයාගේ නාට්‍යයකට ආපු නිසා ගිරා එතුමන්ගේ පුත්‍රයන් අපි මම හිතන්නේ වැඩසටහනකට පැමිණියා. තමන්ගේ පියාණන්ගේ සම්පූර්ණ නාට්‍යයම ගැන කතා කරන්න වසන්ත ගුණවර්ධන ආයිබෝන්. ආයිබෝන්. සුබලුත් අවුරුද්ද. ඉතින් දැන් ඔබේ පියාගේ නමින් නැති පියාගේ නිර්මාණ ගෙන යන නාට්‍ය කණ්ඩායමට නියමුවා වෙලා තියෙන ඔබ. එතකොට ඔබ සමගත් රොඩ්නි වැඩ කටයුතු කරනවා. රොඩ්නි අයියත් එක්ක වැඩ කටයුතු කරද්දී හුව අඳුරාගෙන තියෙනවා ඔබ. කොහොමද මොනවද කියන්න පුළුවන් අපිට ගැන? මං හිතන්නේ මේ අපි සමගට වැඩි මං හිතන්නේ මං රොඩ්නි අයව දන්නේ කොහොම පුංචි කාලේ ඉඳන්නේ. මොකද 86 ආනන්ද ජවනිකා කරනකොට මමත් ඉතින් ඔය ඇවිල්ලා බලාගෙන ඉන්නවා. මතකයි මේ ඉස්කෝලේට ආනන්දට ගිහිල්ලා ඉස්කෝලේ හවස් වෙලා නිල් පාට කොට කළා සුජි ෂර්ට් එක පිටින් ඒ රිහර්සල් කරන තැනට එනවා. ඉතින් ඇවිල්ලා හරි සුන්දරයිනේ. ඉතින් හැමෝම මේ කොහොම මොකද මං හිතන්නේ මං වයසෙන් අඩු වුණත් නමුත් අර බොහොම විනෝදයෙන් මං හිතන්නේ මෙතන අපේ ඇස්වලට කඳුළු වෙනවා මේ hina වෙලා. ඉතින් මේ කරන වැඩ අර ජනවාරි 5 ඉඳලා ලේ පිරිසුදු ගැනීම ව්‍යාපාරයක්. ඉතින් රොඩ්නි මම දැකලා තියෙනවා ආනන්ද ජවනිකා නාට්‍ය බොහොම සුන්දරයි. ඊට පස්සේ මధుර ජවනිකා නාට්‍ය ඊට පස්සේ මම හිතන්නේ එතුම කිව්වා වගේම මේ නරිබෑන නාට්‍යයේදී තාත්තා නැති වුණාට පස්සේ අපිත් නාට්‍යයත් එක්ක එකතු වුණා. ඉතින් විවිධ වර්ණයන් සහිත මේ වගේ චරිත මම හිතන්නේ අපිට හරිම අඩුයි වේදිකාවේ සහ මේක මොකද තුන් ඉරියව්වත් එතුමාගේ ඒ වගේම චරිතය තුල ගත්තාම මම හිතන්නේ රොඩ්නි බොහොම සුන්දරයි. හැමෝම මේක ගැන කතා කළා මම හිතන්නේ මං කියන්න ඕනෙත් නැහැනේ. ඉතින් බොහොම සරල ඒ වගේම ඔහු තුල මම හිතන්නේ දකින්න පුළුවන් අර මේ අපිට විනිවිද පෙනෙන ගතිය. වෙලාවට වැඩ කරන එක මම හිතන්නේ රොඩ්නි දාලා තුල නියමටම තියෙනවා. ඒක හොඳටම තියෙනවා. මම හිතන්නේ වේදිකා නළුවෙක් තුල කියන අපිට අපි වැඩක් දුන්නාම මොන හරි වැඩක් වාර දුන්නාට පස්සේ සමහරට අපි ඉතින් දැන් ඉවෙන්ට් එක තියෙන දවසට කලින් දවසේ කතා කරාම ඇති කියලා ඉන්නවා. රොඩ්නි අපිට කලින් කතා කරන මල්ලි අපි දැන් 4ට ඉන්න ඕනේ නේද? අපි වැඩි 4:00ට පටන් ගන්නවා නම් කොහොමද ගිරා කොහොමද ප්‍රියන්ත කොහොමද කියලා කොහොම වෙලා බලන්න. ඒක මම මේ හුඟක් දැක්කා දයානන්ද සර්ගේ. ඒ සරලකමයි දයානන්ද සර්ගේ හරි නිවැරදි ඉලක්කයට යන ගතිය. ඒක හුඟක් වෙලාවට දැක්කා. ඊළඟට ලූෂන් බුලත්සිංහල මහත්මයා නේ මම මුලින්ම අඳුරගන්නේ නාට්‍ය නිෂ්පාදක. ඔහු හරි කෙලිමිනියෙක්. කොන්ද බොහොම පණ තියෙන මිනිසෙක්. ඒ කරන වැඩේ හරියට නිවැරදිව කරන කෙනෙක්. ඉතින් ඒ නිවැරදිතාවය හැමතිස්සෙම අපි කරන්න ඕන කියලා ඒ ගුරුහරුකම් අපට ලැබුණා. ඒතකොට දැන් විජයත් වෙලාවට වැඩ කරන කෙනෙක් ගිරායම අපිටත් වැඩි හරි ඇකියුරේට්. හරිම ගොඩාක් කලින් වෙලාවට කලින් සුපර් මාකට් වලත් ගොඩාක් කලින් ගිහලා පොලිසියත් අල්ලන් ගියා දවසක. එහෙම වෙනවා. කලින් ඉස්සලා ගිහිල්ලා. ඇත්තටම දැන් මේ අපි නාට්‍ය නිර්මාණ කටයුත්තකට වේවා පුහුණු වීම කටයුත්තට වේවා ඉන් බාහිර දෙයකට වේවා අපි මේ විශ්වාසය රඳවා ගත්තේ නැත්නම් මේ සියලු දේ අපෙන් ගිලිහිලා යනවා. අද ඔන්න මේ ඊළඟ පරම්පරාවල් වලට ඒක හොඳ මම කියන්නම ඕන හිටිය එකක්. අපි දැන් මේක ටෙලිවිෂන් වෙලා කමර්ෂල් වෙලා ටෙලි ඩ්‍රාමා වෙලා වගේ තියෙනවානේ. හැබැයි මා සමහරලාට මම ඒවට සම්බන්ධ නැහැ. මම වෙළඳ දැන්වීම් කරන සම්බන්ධ නමුත් ඒ ටෙලිවිෂන් නාට්‍ය කරුවන් එක කතා කරද්දී මට තේරෙනවා සමහර ශිල්පීන් තරුණ ශිල්පීන් සමහරලාට අද දවසටම රෝගගත කිරීම වලට නෑ සිටිනවල කිසිම ප්‍රශ්නයක් නැහැ. දැනුම් දීමකුත් නැහැ. සහ මට ප්‍රවීණ නාට්‍යකරුවෙක් කිව්වා ප්‍රවීණ අපේ රංගදරයෙක් කිව්වා ඔහු ටෙලි නාට්‍ය යනකොට මේ ඉපෙරදා බිහිවෙච්ච පුංචි ශිල්පියෙක්
වාහනේ ගෙදර ඉස්සර පැය කමාරක් නවත්තන් ඉන්නවලු එයාව ගන්න. අර ප්‍රවීණය ඇතුලේ. ඉතින් මෙන්න මෙවැනි සිදුවීම් සිද්ධ වෙන්නේ රොඩ්නිලා ගිරාලා බිහුණා නම් කියන එකයි මම මේ කියන්නේ තදින්ම කියනවා. දුරකථන තුනක් තියෙන එකට ගිහිල්ලා පොඩ්ඩක්. ඔව්. අයිබෝන්. හලෝ අයිබෝන්. අයිබෝන්. ඔව්. මම රොඩ්නියට කතා කරන සුබන්තරද කියලා. සුබන්තරද කියලා. මම නිරන්ත මල්ලි දෙහියත ගන්නේ. අපේ කොණ්ඩය. නිරන්ත වලේ. අයිබෝ. කොරෝ අයියේ පල්පස්ද කියලා. එසේම වේවා එසේම වේවා. අයියා. ඔයා ඉන්දික ඔක්කොටම දුකයන් සුබන්තරද කියලා. හොඳයි. ඔයාටත් ඉන්දික සුබ අලුත් අවුරුද්දක්. ඔහු ඈත දෙහියත්ත ගණ්ඩි වගේ පැත්තක ඉඳලා ටවර් නගහලේ නාට්‍ය පාඨමාලාව හදාලා එතනින් අපි අඳුනගෙන නාට්‍යයට බොහොම ලැබි කෙනෙක්. අපේ සාරංගයකට සම්බන්ධ වුණා. තව නාට්‍යවලත් හිටියා. නමුත් දැන් මේ දුරකථනත් එක්ක ඔහුට සම්බන්ධ වෙන්න තියෙන අපි දෙහියත්ත ගණ්ඩිට හයි එකක් දාපු ගමන් කලමු. තව දුරකථන දෙන එකක් ඉවරක් කළෙමු අපි. අයිබෝන් සුබ අලුත් අවුරුද්දක්. අයිබෝන් සුබ අලුත් අවුරුද්දක් කියලා මම කතා කරන්නේ දෙනියා බෙල්ල පනතරින් ජයරත්න. ඔව් ජයරත්න මහත්තයා. ඔන්න ඉන්නවා. හොඳම නළුව මහත්තයෙක් තමයි අපේ රොටි වලින්සූරි මහත්තයා. මම ගානේ ගානමති 80 ඉඳලා මොරෝක මහවිද්‍යාලයේ මේ සාහිත්‍ය නාට්‍ය දවසේ ඉඳලම ඉතින් ඔබතුමාගේ නාට්‍ය ජීවිතයේ ඉතාම සාර්ථකව මේ අවුරුද්දේ හොඳ නාට්‍ය නිර්මාණ කරාවිගේ මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දුක්ගන් නරාලා මහත්මයාට අපි දැන් කියන වචනේම තමයි කතා කරන්නේ. ඔබතුමාගේ නිර්මාණය මේ වත්තේ මම හිතන්නේ නිර්මාණ කිරීමට වට හැකියාව ලැබේවයි මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. ඔසෝතිය ඔබට සුබ අලුත් අවුරුද්ද. ඔබේ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි මේ රටේ ජනතාවට වගේම ප්‍රාර්ථනා කරනවා. අනේ කතා කර හිටියට මම බාධා කරන්න සමාවෙන්න. අපිට ප්‍රවෘත්ති චුට්ටක් තව කෙටි ප්‍රවෘත්තියක් තියෙන එකත් බලමු. අද අලුත් අවුරුද්දක් ලබලා බොහොම අලුත් ප්‍රාර්ථනාවක් කෙනෙක් ඔක්කොම වැඩ පටන් ගන්න දවස. ඉතින් ඉරිදා දවසක් වුණාට සමහර අය ඉතින් අද දවසේ මොන හරි වැඩ කටයුතු විශේෂයෙන්ම ළමයි මම දැක්කා ඉතින් ගණන් හදනවා සමහර අය රචනාවල් ලියනවා සමහර අය වත්තේ පැලයක් හිටවනවා මෙහෙම සුබ ප්‍රාර්ථනා කරන එක නරක නෑ. සමහර අය මම දැකලා තිබ්බා මේ ජනවාරි 1 වෙනිදා කියන එක ටිකක් ඍණාත්මකව දැක්කා Facebook එකේ. නමුත් ඉතින් ඒ කියන්නේ මේකත් තවත් දවසක් පමණයි. ඔව් ඉතින් ඇත්ත සිංහල අවුරුද්දත් එහෙමයි වුණොත් නත්තලත් එහෙමයි. හැබැයි එහෙම දවසක් තියෙන එක හොඳයි. අම්මා වරුන්ගේ දිනේ හරි තාත්තලාගේ දිනේ හරි ළමා දිනේ හරි තියෙන එක ගැන දෙපැත්තක් තියෙනවා වගේම එදාටවත් අඩු ගානේ ප්‍රාර්ථනා අභිමුඛව ඉන්න පුළුවන් නේද? ඒ නිසා අද අලුත් පැල තමන්ගේ හදවතේ හිටව ගන්න. එතකොට හරි ෂෝක්. කවුරු හරි ඔබට ප්‍රශංසාවක් කළොත් ඔබ ඒ ප්‍රශංසාව අමතක කරන්න ප්‍රශංසා කරපු මිනිහා මතක තියාගන්න. ඔබට කවුරු හරි බැන්නොත් ඒ බැන්න මිනිහා අමතක කරන්න බැන්න කාරණේ මතක තියාගන්න. එතකොට ෂෝක්. අවුරුද්දම මේක පුරුෂවාදී වැඩසටහනක් කියලා කියන හැමෝම මේ ගෑනු කට්ටියනේ හරි අඩුයි නාට්‍ය කලාවේ. ඒ නිසා මම රොඩ්නි ගැන කතා කරන්න ගෑණියෙක් නැද්ද? ලක්ෂ්මී විතරද හිටියේ කියලා. එහෙනම් අපි මේ කොහොමද අපිත් එක්ක මාදනි මල්ලත් අපේ ප්‍රවීණ සහ දක්ෂ රංග ශිල්පිනිය එකතු වෙනවා හැමදාම දැන් කීප වාරක් එකතු වුණා. ආයිබෝන් මාදනිය. ආයිබෝන් දුකය සුබ අලුත් අවුරුද්දක් වේවා. අනේ රාජකුමාරි කාවක් වගේ දෙන්නේ රජවරු දෙන්නේ මැද ඉන්නවනේ. රජයි යුව රජයි. කවුද රජා කවුද යුව රජා? රජා තෝර. අරු යුව රජා කොහමද නේද? අරු යුව රජා ඉතර. මට නම් පේන්නේ රජයි බිසවයි පුතයි වගේ. ඔතුම් රාජකුමාරයා. හරි දැන් මාදනීටත් ලොකු අත්දැකීම් තියෙනවා රොඩ්නි අයියත් එක්ක රොඩ්නි වර්ණකලත් සමග නාට්‍ය ශිල්පිනියක් හැටියට ඔබ මහා දැවැන්තීන් සමග වැඩ කරලා තියෙන අතර එක් දැවැන්තෙක් තමයි රොඩ්නි අයියා කියන්නේ. ඉතින් ඇත්තටම ගිරා අයියලාට ප්‍රියන්ත අයියලාට රොඩ්නි අයියත් එක්ක තියෙන ලොකු ඉතිහාසයක් තියෙනවානේ. ඒ වගේ ලොකු දීර්ඝ ඉතිහාසයක් මට නැති වුණත් මම පුංචි කාලේ
පේරාදෙනිය සරච්චන්ද්‍ර එලිමහන් රංගපීඨ හැමදාමත් මම මතක් කරනවා දුකා අයියා. මට මගේ ජීවිතේ කලා ජීවිතේට එන්නට තෝතැන්නක් උනේ එතන ගොඩක් වෙලාවට ඒ නාට්‍ය නැරඹීම. එතනදී මම දැකපු සුවිශේෂී පුද්ගලයෙක් තමයි සුවිශේෂී චරිතයක් තමයි රොඩ්නි අයියා කියලා කියන්නේ. රොඩ්නි අයියා තාරා ඔය ගිලෙති ඔය වගේ නාට්‍ය දැන් අපි ගණනාවක් මතක් කරානේ මේ වගේ නාට්‍ය ගණනාවකදී මම රොඩ්නි අයියව දැකලා තියෙනවා. පුංචි ශරීරයෙන් පුංචි මිනිසෙක් වුණාට වේදිකාව තුල මහා දැවැන්ත ලොකු පෞරුෂයක් තියෙන කෙනෙක් තමයි රොඩ්නි අයියා කියලා කියන්නේ. වේදිකාව උඩ ඒ වගේම ටෙලි නාට්‍ය, සිනමාව මේ තුන් ඉරියව්වෙම කැපී පෙනෙන පුද්ගලයෙක් තමයි රොඩ්නි අයියා කියලා කියන්නේ. ඉතින් මං පුංචි කාලේ ඉඳන්ම ඉතාමත්ම ආස කරන චරිතයක් වුණා රොඩ්නි අයියාගේ හඬ පෞරුෂය, ඒ රංගනයේ තියෙන දැවැන්තකම, චරිතවලට යන ආකාරය මේ හැම දෙයක්ම මගේ ජීවිතේට එක ලොකු අත්දැකීමක්. මගේ කලා ජීවිතය ඉදිරියට ගෙන යන්නත් ඒක එයාගෙන් ලොකු අත්දැකීමක් මට වුණා කියලා කිව්වොත් හරි. ඒ කියන්නේ මාදනීගේ රංග ජීවිතයට රොඩ්නිගෙන් එකතු කරගන්න පුළුවන් දේවල් ගොඩක් තිබිලා තියෙනවා. අනිවාර්යයෙන්ම. මං දැන් දුකය මතක් කරා වගේ ලංකාවේ දැවැන්තයන් එක්කලා මම වැඩ කරලා තියෙනවා. රොඩ්නි අයත් ඒ වගේම දැවැන්තෙක් මට. රොඩ්නි අයගෙන් උගත යුතු දේවල් ගොඩාක් තියෙනවා දුකාය. මොකද අපි එකට වැඩ කරනකොට අපි අර වෙලාවට වැඩ කරන එක යමක් වැඩක් බාරගත්තොත් ඒකට උපරිමයෙන්ම කැපවීම දෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ ඇත්ත ජීවිතයටත් බොරු නොකරන නාට්‍ය ජීවිතයටත් රංගන ජීවිතයටත් බොරු නොකරන කෙනෙක් තමයි රොඩ්නි අයියා කියලා කියන්නේ. මම ඒක තමයි රොඩ්නි අයගෙන් දැකපු සුවිශේෂීම දේ. එනේ සා කටවන්නේ අලුත් අවුරුද්දේ නේද? ඉතින් හරියන්න ඕනේ මන් දන්නේ නැහැ. මේ කියන වැඩිද මන් දන්නේ නැහැ. අනේ නෑ කියලා ඉවර කරන්න බැරි චරිතයක්. චූටි මතක් කිරීමක් ආවා. PI මායි රොඩ්නි දැකලා ඇති අන්තර්ජාලයේ තියෙනවා මේ ක්‍රිකට් සම්මාන වලට අපි පුංචි ප්‍රහසනයක් ඉදිරිපත් කළා. එදා තියෙන දවසේ කොහොමද සියලු දෙනාම කාර්යබහුල නිසා අපිට දිනයක් යොදා ගන්න බැරි වුණා පුහුණුවීම් වලට. එදා හවස 3ට තමයි අපි 3 දෙනා එක්කහු වුණේ. එදා හවස තමයි තියෙන්නේ. ඒ 3ට එක්කහු වෙලා අපි සජීවීව විනාඩි 20ක් 25ක් වගේ තියෙනවා නෙවියන්ට ඒක පුරුදු වුණා. ඉතින් ඒක බොහොම අමාරු දෙයක්. ඉතින් මට දැන් ඒලා මතක ඒ කියන්නේ මෙන්න කියන්නේ අපිට කියන්නේ කිට්ටු විශේෂකුත් නෙවෙයිනේ ගොඩක් අපි නොදන්න වචන ගොඩක් ඒ අර ටෙක්නිකල් මේ ටර්ම්ස් ගොඩක් තිබ්බ ඒකේ තියෙන ඒවා ක්‍රිකට් වලට අදාළ තාක්ෂණික වචන තියෙනවනේ. ඒවා ගොඩක් තිබ්බනේ. ඉතින් අපි පුරුදු වුණාට පස්සේ දැන් රොඩ්නි තවත් කියනවා නෑ. තව පාරක් කරමු. ඔහොම කියලා රොඩ්නිට අර ඒක පුදුම දෙයක් ඒක දැන් කියන්නේ දැන් මම දැන් අලුත් සමහර අයත් එක්ක වැඩ කරනකොට ඒගොල්ලෝ ඒක ගණන් ගන්නෑ. දෙපාරක් බලාගත්තම ඕක කරමු මොනවා හරි කියමු එතන ගිහලා ඉතින් වර්ධිනවා. එතකොට වේදිකාව උඩ වර්ධිනවා අසරණ වෙනවා. අපි එහෙම අසරණ වෙලා තියෙනවා සමහර ප්‍රවීණයොත් එක්ක වැඩ කරන්න ගිහලා ඒගොල්ලෝ ඒක ගණන් ගන්නෑ. හැබැයි රොඩ්නි කියන්නේ එහෙම නෙමෙයි. තව සැරයක් කරමු කියලා පෙර පුහුණුවීම පෙර සූදානම කියන එකේ උපරිමයට යනවා. ඉතින් අපි දිනටත් ඒක ලොකු අභ්‍යාසයක් වෙනවා. නෑ අපිට දැක තියෙන සමහර දැන් රොඩ්නි ඇත්ත එක මටත් තියෙන අපි දැන් ඔය පුංචි ඉවෙන්ට් වලට අපි ඔබ සියලු දෙනා ඔබට මතකද අපි රටේ නගර කීපයක යන වැඩක් කරා. කොච්චර අපි දර්ශන 10ක් කරත් එයා යන ගමන් බස් එකේදී පොඩක් ප්‍රියන්ත පොඩක් ඩයලොග් පාරක් යන්නේ. ඒක හැමදාම දැන් හැමදාම කොයි නාට්‍යයට ගියත් රොඩ්නි අයගේ තියෙනවා ඒක පොඩ්ඩක් මතක් කරගමු කියන එක. ඩයලොග් පාරක් යන්නේ අන්දිය ළඟ වෙනකොට දැන් ප්‍රොමෝෂන් එකේ වාහනේ සද්ද ඇහෙනකොට පොඩි පාරක් යන්නේ නේද කියලා ඒක හොඳ දෙයක්. ඔව් නෑ රොඩ්නි කියන්නේ හැමතිස්සෙම දැන් මේක විනාඩි 15 වුණාට ඔය විනාඩි 15 කරන්නනේ අපි යන්නේ. මේ දුර ගෙවාගෙන දවස මේව කරගෙන ඒකටනේ අපි මුදල් ගන්නෙ. ඒකට අපේ යුතුයකම තමයි මේ විනාඩි 15 හරියට කරන එක. ඉතින් ඒ වගකීම රොඩ්නිට තියෙනවා. එක පාරයි ඔබ කරන්නේ මිනිස්සු ඔක 10 පාරක් කියලා හිතනවා. ඔව්. අපි ඊළඟ නාට්‍යමය ජවනිකාව සූදානම් වෙලා තියෙන්නේ දයනන්ද ගුණවර්ධන මధుර ජවනිකා නාට්‍යයෙන් කොටසකට යන්නේ. Ayah, kalau nak kata ayah. Ane
අපේ තෙවල් සාමීන් වහන්සේගේ නැව් අතම කුණාටු කොටවල පොඩ්ඩ පට්ටම් වුණා. උන්වහන්සේලා දැන් ලේලි බදාගෙන චීනිකන් වලට මෙහෙම පීනනවා. ඒ පීනලා මෙහෙම පීනනවා. අනේ උන්වහන්සේලා බේරගන්න උදව් කරනවද? මොනවා? ලේලි බදාගෙන පීනනවා? ඔව් නැව් සේරම ගල්වල හැප්පිලා ලේලි වෙලා. ඒ ගමන ලේලි වෙලාලු. මේ මොනවද මේ කතා කරන්නේ? කොහේ ඉඳලා දෙන්නේ? අපිද? අපි නේද මම අපි යන්නේ කෑර දේශේ ඉඳලා. ඒ කියන්නේ කොච්චින් දේශේ. එහෙම නැත්නම් කේරළේ ඉඳලා එන්නේ. හරි කේරළේ හරි කොච්චින් දේශේ හරි ඉඳලා එන්න ලංකාවට එන්න පාස්පෝර්ට් වීසා තියෙනවා. අපේ පාස්පෝර්ට් මේ හැම තැනම තියෙනවනේ. කොහෙද? මේ ගස්වල. ගස්වල කිව්වේ? ගස්වල කිව්වේ මේ පොල් ගස්වල. පොල් ගස්වල ඉතින් මේ පොල් ගෙඩි හනසු ආදිය මිසක් අපි නම් පාස්පෝර්ට් වීසා ගැන අහලා නැහැ. අඩේශරියා පොල් ගෙඩි තමයි. ඕම ඉස්සර කාලේ පොල් ගෙඩි අපේ වෙරළේ ඉඳන් මොකද පාවෙලා අඩේ අප පාවෙන්න දුන්නේ නැහනේ. පාවෙලා ඇවිදින් ඒ ලංකාව වෙරළේ ඇදුනද? එහෙනම් ඒ අයිතිවාසිකම් කියාගෙන වෙන්න ඇති මේ මාමලා ලේලිලා බදාගෙන පීනන්නේ. නේ මාමලා නෙමෙයි. අපේ තෙවල් සාමිලා නෙව් කැඩිලා දිගලේලි බදාගෙන පීනනවා. මේ දෙවල් ස්වාමීන් වහන්සේගේ නැව් කැඩිලා ලෑලි බදාගෙන පීනනවා. ඒක බොහොම ලොකු වීර ක්‍රියාවක් මිත්‍රයා. නමුත් මට යාට ගොඩට එන්න දෙන්න විදියක් නැහැ අවසරයක් නැතුව. ඒ මොකද මම අතීතයත් වර්තමානයත් අනාගතයත් කියන ඔය තුනේම ඉඳලා සාධාරණව කටයුතු කරන කෙනෙක්. ඉතින් ඉතිහාස පොතේ ලියවිලා තියෙන්නේ දෙවල් දෙයියෝ සීනිගම් වෙරළට ගොඩ බහිනකොට පත්තිනි දෙයියෝ ගිනිමල 7ක් ගහලා උට විරුද්ධකම් පෑවයි කියලා. ඒවා ඒ විදිහටම සිද්ධ වෙන්න ඕනේ. ඉතිහාසය වෙනස් කරන්න බෑ. හිතනවාද ඒක මේ වර්තමානයේ ඉඳන් කරන්න පුළුවන් කියලා? ඕනම් මානෙක ඉඳන් කරන්න පුළුවන්. පොඩි ප්‍රශ්නකට තියෙන්නේ පෙට්‍රල් පොඩ්ඩක් ගණන් ගිහලා. නැත්තම් වෙරළ දිගටම ගිනි තියනවා. වැඩි කතා කරන්න යන්න බෑ. දැනගන්නවා හොඳයි වර්තමානයේ දැනගන්නවා හොඳයි වර්තමානයේ සීනිකන් වෙරළ කියන්නේ හික්කඩුව වෙරළට. ඒකට ගින්නර ගැහුවොත් ඒ ගින්නර ගහන්නේ ලංකාවේ තියෙන ලොකුම ආදායම් මාර්ගයකට. අපිට ගින්දර ගහනවා කියලා හික්කඩුවේ හෝටල් වලට ගින්දර ගහන්නද හදන්නේ? එහෙනම් මේ බොරු මායමක් දාලා අපේ රටට රින්ගන්න ආපු හිපියෝ කණ්ඩායම දැනගන්නවා තමුසෙලයි අපේ රට ගිනි තියන්නේ. තමුසෙලා ඒකලිංගිකද සමලිංගිකද ද්විලිංගිකද එහෙම නැත්නම් සර්වලිංගිකද? සැදරියනක් උස සඳුන් කුඹේ පිට පටසලු දඹරන් කොඩියකි මුදුනට 800ක් රන් කොත් පිහිටා සිට රට ගෙනියන නැව සිංහල දේශෙට රට ගෙනියන නැව සිංහල දේශෙට කවිසි බමරු තඩි මුගුරුත් නැංගෝ සුවඳ සඳුන් දඩු වෙන නැංගෝ නැවට පිළිතක් ටුත්ගෙන නැංගෝ නැවට අදින බඩු නොකොට අවංගු නැවට අදින බඩු නොකොට අවංගු සේලත් කුප් පොට් පිත් කිත් නැංගිද මුතුවාරියන් සොඳ රතු කිත් නැංගිද රත්න කම්බිකයි එලෙත්තු කම්බිද සීන් කම්බි සොඳ සේල ඉරට්ටුද සීන් කම්බි සොඳ සේල ඉරට්ටුද පච්චවඩ පොන් එලෙත්තු කම්බිද සෞකාරකුත් ජරපට සේලද කහ කම්බි සොඳ සෝට්ටු කච්චිද කාංගනුත් මුරි සුදු තුප් පොට්ටිද කාංගනුත් මුරි සුදු තුප් පොට්ටිද රූප සැට්ට බඳීනා උරමාලත් විල්ලෝඩි සහ ජගලත් තොප්පිත් ගල්ලෙරෙප්පු සොඳ සුම්බර තොප්පිත් වඩිග තොප්පි සොඳ රාබුස තොප්පිත්
වඩිග තොප්පි සොඳ රාපුස තොප්පිත් මන්තොස වඩවන දෙවියන් නිබඳේ සෙන් සමගින් ඇති සොඳ සිත පැහැදේ එන්නට සිංහල දිවයින නුබඳේ එන්ඩරුවල් ඇදු වයි මහමුහුදේ එන්ඩරුවල් ඇදු වයි මහමුහුදේ එන්ඩරුවල් ඇදු වයි මහමුහුදේ සොඳුරු ආඥාව පතුරන්නේ රොඩ්නි වර්ණකුල සමග අද ඉරිදාවේ මම හිතන්නේ ඉරිදා ජනවාරි 1 වෙනිදාට තරමක කාර්යබහුල ඇති. 10 මාරන් අද ඔයගොල්ලන්ට ඉන්න අවස්ථාව අපි ලබා දීලා තිනවා. දුරකථනයෙන් බොහෝ අය සුබ පැතුවා. ගොඩාක් අය ටෙලිෆෝන් එකේ try කරා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. කලාකාරයන්ටත් අවස්ථාව දෙන්න ඕන නිසා කීප දෙනෙකුට විතරයි අවස්ථාව දෙන්න පුළුවන්. ඉතින් ලක්ෂ සංඛ්‍යාත ඔක්කොම වෙනුවෙන් ඒ අපි එහෙම ලබා දුන්නේ. දැන් රොඩ්නි අයියා ඉක්මනටම ඇඳුම් වෙනස් කරගෙන එන තුරු නේපත්‍යාගාරයට ගිහිල්ලා තින්නේ. දැන් ওই දින විතරයි තුරුනේ. අපිට රංජිත් බාලසූරිය මහත්මයා ඉන්නවා. රංජිත් අයියටත් ලොකු අත්දැකීම් තියෙනවා රොඩ්නිත් එක්ක. මොකද රොඩ්නි වර්ණකුල ගැන කතා කරේ සංගීතඥයෙක්. දැන් අර සරත් කුලාංග මහත්තයා කිව්වා වගේ සංගීතඥයාගේ කාරණේ හරි වැදගත් වෙනවා. මොකද හිතෙන්නේ රංජිත් අයියේ? දුක මෙහෙම දැන් මටත් නම් රොඩ්නි මුලින්ම හම් වෙන්නේ ආනන්ද ජවනිකා නාට්‍යයේදී 1986 ඇත්තෙන්ම අද වේදිකාව ගත්තාම ගීත ගායනා කරලා නටලා රඟපාන්න ඉන්න ශිල්පියෝ ඉතා අඩු වෙනවා අඩු වෙගෙන යන්නේ දැන්. ඉතින් ඒ මේ දැන් රොඩ්නි ඒකට ඉන්න හොඳම පුද්ගලයෙක් නටන්න රඟපාන්න සහ ගීත ගායනයට ඉතාම දක්ෂ හැකියාවන් තියෙන කෙනෙක්. ඊළඟට ගායනය ගත්තොත් ගායනය මම හිතන්නේ ඒක සුපිරි ගායනයක්. ගායන හැකියාවක් තියෙනවා. හොඳ ස්කේල් රේන්ජ් එකක් තියෙනවා. හොඳ ඉහළ පහළ හොඳට ගායනා කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. හැකියාව තියෙනවා. සංගීතය හැදෑරුවා නම් මට හිතෙනවා තව හුඟක් දුරට යන්න තිබුණා කියලා පොඩි කාලේ නම් සංගීතය හදාarලාම මෙතෙන් එන්න තිබුණා නම්. අපි සංගීතය හදාarලා නෙමෙයිද? නෑ හැදෑරිලා. නිකන් හැදෑරිලා. මම හිතන්නේ දුකයි පල්ලියෙන් ආපු මේ ආభాෂයෙන් තමයි ඔය ගායනය කරන්නේ. මම හිතන්නේ හැදෑරුවා නම් ඊට ගොඩක් ඉහළට යන්න තිබුණා. හැබැයි ඒතර අපිට නළුවා නැති ඇයි? එහෙම වුණා නම් ගොඩාක්මත් හදාරන්න එපා. හැදෑරීම කියන්නේ මට මතකයි නිරායසයෙන් අපිට ලැබුණා පල්ලි ගීතය කණ්ඩායමේ මර්වින් ප්‍රනාන්දු කියලා පියතුමා කීටියා වාද්දුවේ. එතුමා ඔය ගායනා කරන විලාසය සහ හුස්ම රඳවා ගන්න විදිහ අපිට ඒ කාලේ ගීතය කණ්ඩායමේදී කියලා දුන්නා. ඉතින් ඊට පසු කාලේ දැන් ඔය අපේ ආචාර්ය කේමදාස මාස්ටර් ඔය සිංගින් ගැන කියලා දෙනකොට මට හිතුණා මේ මර්වින් ප්‍රනාන්දු පියතුමා ඊට අවුරුදු ගානකට ඉහතදී අපිට කියලා දුන්නා නේද කියලා. ඉතින් ඒ ආభాෂයේ නිරායාසයෙන් ලැබුණා ඒ ගීතය කණ්ඩායමේ සතත අභ්‍යාසයෙන්ම කරගත්තා. හැබැයි සමහරට ඉතින් ක්‍රමිකුණාන අර කිව්වා වගේ සමහර ඒවා හතරස් කොටු බවට පත් වුණාට පස්සේ ඒක නිර්මාණකරුවෙක් නැති වෙන්න ඉඩ තියෙනවා. හොඳයි බොහොම ස්තුතියි. මම හිතන්නේ රංජිත් අයත් සොඳුරු ආඥාවට නිතර සහභාගී වෙනවා. අපිට මේ අපේ නාට්‍ය ගමනේදී මම හිතන්නේ වැඩිම වශයෙන් අපිත් එක්ක මේ සංගීතය මෙහෙයුම සංයෝජනයේ අධ්‍යක්ෂණයේදී සම්බන්ධ වුණේ රංජිත් බාලසූරිය. මම හිතනවා මම රඟපාව නාට්‍ය ගන්නාව දර්ශන වාර 300 ගානක් ඉස්සරහා රංජිත් අයගේ මුණ බලන්න තමයි අපිට රඟපාන්න. දැන් රංජි ගැනත් මතක් කියන්න ඕනේ අර කිව්ව නිවැරදිකම අර නිවැරදි භාවය වෙලාවට වැඩ කිරීම සහ මේ ඇකියුරේට් බව ඒවා හරිම දැඩිව ඒ නිසා තමයි ගොඩක් ප්‍රවීණ සංගීතවේදීන් මේ ප්‍රවීණ සංගීතවිදයාට ඔවුන්ගේ නිර්මාණ බාර දෙන්නේ සමහරවිට. රෙඩ්රෝ ජයගුඩි වගේ විශාරදයින් එතුමන්ගේ සංගීත අධ්‍යක්ෂණය කළා රංජිතයට බාර දෙනවා. මේක අරන් යන්න. අපිට දැන් මම ප්‍රියන්ත කියන්නේ අපි ගායනයේ පැත්තෙන් දක්ෂතාවයන් මේ නැහැනේ ඉතින්. නමුත් වේදිකාවේදී අපිට ගායනා කරන්න සිද්ධ වෙනවනේ ඉතින් මේ රජිත අයියා ඉන්නවා කිව්වහම අපිට ලොකු ශක්තියක් දැනෙනවා එහෙම කියලා අපිට වැරදුනාම අපි ඉතින් ඇවිල්ලා කියනවා මේ රජිත අයියා අත පොඩ්ඩක් වැරදුනා කිව්වහම රජිත දෙනවා අදත් වැරදුනාලු මට පවා ගීත ගායනා කරපු කෙනෙක් රජිත අදත් වැරදුනාද කියන්නේ ඒ කියන්නේ කලිනුත් අපිට වැරදිලා අපිට තේරිලා නෑ එයාට තේරිලා කලිනුත් මූ වරද්දනවා කියලා අදත් වැරදුනාද කියලාලු හරි බොහොම හොඳයි අපිට කාලය අවසන් වෙනවා ගන්න දැන් වැඩිපුර පැය භාගයක් අද හම්බුණා අපිට අද ජනවාරි 1 වෙනිදා
සුභාර්ථයෙන් අපි මේ පටන් ගත්තේ රටේ ඔබ හැමතෙම සුබ පතන්නත් එක්කම තමයි. යතර හොඳම මිනිස්සෙක් අද අපිට හම්බුනේ. ඒ පිළිබඳ හොඳ මනුස්ස කොට්ටාසයක් අද මෙතනට පැමිණි ඔබේ හැමෝටම හොඳ සිනහාවක් අර්ථවත් හිනාවක් දීලා ලේ ටිකක් පිරිසුදු කරගෙන අද සොඳුරු ආඥාවෙන් ඉක්මන් ලබන සතිය මතක තියාගන්න. විජය නන්දසිරි කියන අතිශය වැඩදායි කලාකරුවා වෙනුවෙන් වෙන්නේ ලබන. නවතත් ඔබටම තමයි එන්න වෙන්නේ මේ කට්ටියටම සාමාන්‍යයෙන් එන්න වේදී මෙහෙම ජනවාරි 1 වෙනිදා ආපම මේ අවුරුදු පුරාම සභාවේදී මේ වැඩේ වෙනුවෙන් සෑහෙන කැපකිරීම කරන්න මේ අදාපු කට්ටියට බොහොම ස්තුතියි රොඩ්නි අය ඔබේ කාලය ගොඩක් වෙන් කරන අද මෙතනට පැමිණා සගයන් සමග ඔබට ස්තුතියි උදයට ස්තුතියි ස්වාධීන රූපවාහිනියට ස්තුතියි අද දවසේ අපේ මේ සහෘද භාවය තව විදහා දක්වමින් මේ පැමිණි ඉරා ප්‍රියන්ත ආනන්ද ලක්ෂ්මී අපේ තරංගනංගි මගේ දුව පවා ඉන්නවා ප්‍රසංගිකා ඉන්නවා අපිට කතා ගන්න බැරුණා සමාවෙන්න ඔව් සංගීත කණ්ඩායමේ මේ කුමාර සීලුම දෙනාට ස්තුතියි ඉන්දික මල්ලි ඇතුළු වසන්ත සහ අපව නිර්මාණය කරපු නාට්‍ය නිර්මාණකරුවන්ටත් බෙහෙවින්ම ස්තුතියි. හොඳයි. එහෙමනම් අපි සුබ පතාගෙන අවසන් ගීතයකින් තමයි අද සමුගෙන යන්නේ. ලබන ඉරිදත් උදේ 8ට අපි හම්බෙමු අලුත් අවුරුද්දේ. ආයුබෝවන් සොඳුරු ආඥාවෙන්. සොයා සිය රට විගසිනා පැතුම් පතමින් සොයුරු සිහලුනි ඔබට සෙත් සිරි මෙලෙසිනා පියුම් විල්වල හටගෙන උයන්තුරු පල පිරෙමිනා ගොයම් කෙත් වතු සාරවේ ඔබ